හරිද? මකනවා හරියන්නේ. හරි. අපි ඉස්සෙල්ලම කතා කරමු සරල ආමාශිකයෝ එහෙම නැත්නම් උදාහරණයක් කුකුල ගැන. හරිද? අපිට ඌරොන්ගේ ආහාර ජීවන පද්ධති කතා කරන්න නැහැ. හරිද? අපි එතකොට සරල ආමාශිකයෝ විදියට කුකුලගේ ආහාර ජීවන පද්ධති ඉගෙන ගන්න ඕන. හරිද? හරි. කුකුලගේ ආහාර ජීවන පද්ධතිය වෙන්නේ සාමාන්‍යයෙන් යාන්ත්‍රික ජීර්ණය හා රසායනික ජීර්ණය කියන ජීර්ණ ක්‍රම දෙක මගින්. පැහැදිලිද? ඒකේ එක පොයින්ට් එකක්. හරිද? කුකුලා දලතන්තු චූටි ප්‍රමාණයක් සුළු වශයෙන් ගන්නවා සහ විශාල වශයෙන් සාන්ද්‍ර ආහාර මට්ටමේ යැපේ. පැහැදිලිද? එතකොට අ, සාන්ද්‍ර ආහාර මට්ටමේ යැපෙන්නේ දලතන්තු චුට්ටක් තියෙන. ඒකත් එක පොයින්ට් එකක් මම කලිනුත් ඒදි කිව්වේ. හරිද? ඊට පස්සේ කුකුලගේ ආහාර ජීර්ණය ගත්තට පස්සේ ඉතාමත් වේගයෙන් සිදුවන ආහාර ජීර්ණය තමයි යට තියෙන්නේ. හරිද? එතකොට ආහාර වේලක් සාමාන්‍යයෙන් පැය දෙකක් තුනක් විතර කෙටි කාලයකදී සම්පූර්ණයෙන්ම ජීර්ණය වෙලා අවශෝෂණය වෙලත් ඉවරයි. හරිද? එතකොට සාමාන්‍යයෙන් කුකුලෙක් ආහාර ගත්තට පස්සේ පැය දෙකක් තුනක් වගේදී එයාගේ ජීර්ණ වෙලා සේරම වෙලා වැඩේ ක්ලෝස් වෙනවා. හරිද? හරි. එහෙනම් කුකුලගේ ආහාර ජීර්ණ පද්ධතියේ කොටස් ටික එක අඳින්න අපි ඉගෙන ගන්න ඕනි. පැහැදිලිද? මම මේක අඳින්නම්. එතකම් මම ඔය කියපු පොයින්ට් එක ටක් ගාලා දාගන්න. පැහැදිලිද? දාලා කොටස් ටික ඉතින් නිකන් ඇවිල්ලා ගන්නවා. හරිද? හරිද? මේක කුකුල නම් කුකුල කියලා. හරිද? මේක තමයි අවසන් වෙන තැන. හරිද? හරි. හරිනේ. හරි. ඉස්සල්ලාම අපි මුඛයෙන් තමයි පටන් ගන්නෙ. මේක මුඛය. හරිද? ඔයාලා දන්නවා කුකුලන්ට තියෙන හොටක්. හරිද? ඒක තමයි අපි මුඛය කියලා කියන්නේ. මුඛය තමයි ඉස්සල්ලාම පටන් ගන්න ඕන. මුඛයෙන් පස්සේ මේ හරියට මෙහෙම තියෙන එක අන්න ශෝතය. ඒක අපිටත් තියෙනවා. හරිද? බෙල්ල හරියට තියෙන එකට කියනවා අන්න ශෝතය කියලා. හරිද? බෙල්ලෙන් පහළට එද්දී ඔයාලා දැකලා තියෙනවද දන්නේ නැහැ. කුකුලගේ බෙල්ල හරිය නිකන් අර ඉදිරියට නෙරලාපු කොටසක් තියෙනවා. නිකන් ඌ කෙල ගෙලිද්දී යම් චුට්ටක් කෝක් කෝක් ගාද්දී මේ හරිය නිකන් ගෙඩියක් වගේ එකක් තියෙනවද දැකලා තියෙනවද? අන්න ඒකට අපි කියනවා ගොජුර කියලා. මේක බෙල්ලේ හරියම තමයි තියෙන්නේ. හරිද? ගොජුර. හරිද?
ගොජුරෙන් පස්සේ අපිට හම්බෙනවා තව කොටසක්. ඒකට අපි කියනවා පූර්වාමාශය කියලා. මොකද්ද? පූර්වාමාශය. පූර්වාමාශය. හරිද? පූර්වාමාශයෙන් පස්සේ අපිට හම්බෙනවා තව නිකන් රවුමක් වගේ එකක්. ඒකට අපි කියනවා වටනය කියලා. මම ලස්සන රූපයක් ටියුට් එකේ දීලා තියෙයි. හරිද? වටනය. මේක පූර්වාමාශය. මේක ගොජු. හරිද? හරි. වටනයෙන් පස්සේ අපිට හම්බෙනවා මේ හරිය නිකන් ඔය තියෙනවා මොනවද ඔය අක්මාව ඔය ටිකේ හරිය තියෙනවා. හරිද? ඊට පස්සේ අපිට මේ හරියදී හම්බෙනවා මොකද්ද? කුඩා අන්ත්‍රය. හරිද? මේ හරියට අපි කියනවා කුඩා අන්ත්‍රය කියලා. ඊට පස්සේ මෙන්න මේ කොටසට කියනවා මහා අන්ත්‍රය. හරිද? කුඩා අන්ත්‍රය තියෙනවා මහා අන්ත්‍රය තියෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මේ කෑලි දෙකක් නිකන් අර තටු දෙකක් වගේ මෙහෙම ඇවිල්ලා තියෙනව නේද? ඒවට කියනවා උණ්ඩුකය කියලා. මෙයාට උණ්ඩුක දෙකක් තියෙනවා. අන්න ඒක විශේෂත්වය. උණ්ඩුක දෙකක් තියෙනවා. හරිද? උණ්ඩුක දෙකක් තියෙනවා. ඊට පස්සේ උණ්ඩුකයෙන් පස්සේ මේ මොකද්ද මේ තියෙන්නේ? නිකන් අර දිග දෙයක් වගේ තියෙන්නේ. මේක තමා ජම්බාලිය. හරිද? ජම්බාලිය. ජම්බාලියෙන් ඔන්න ගුදයට විවෘත වෙලා ඔන්න ආහාර ජීවන පද්ධතිය ඉවර වෙනවා ජම්බාලිය. හරිද? මහාන්ට තමයි මේ ටික තියෙන්නේ. පැහැදිලිද? ඕක තමා කතාව. ඕක තමා කුකුලෙක්ගේ ආහාර ජීවන පද්ධතිය. එතකොට නිකන් දල වශයෙන් අපිට කුකුලෙක්ගේ ආහාර ජීවන පද්ධතිය ඇඳලා නම් කරන්න පුළුවන් වෙන්න ඕන. ඒක බැරුව නම් විභාගයට යන්න එපා. හරිද? මොකද කරන්නේ මුඛයෙන් පටන් ගත්ත හොටේ යන්දා ඊට පස්සේ අන්නශෝතය ඊට පස්සේ බෙල්ල හරිය මෙන්න මේ හරිය නිකන් ගැටයක් වගේ එකක් තියෙනවා. ආයි කුකුලෙක් හම්බුනාට පස්සේ චුට්ටක් මේ බෙල්ල හරිය චුට්ටක් බලනකො මේ හරිය නිකන් නෙරළ වගේ තියෙනවා. හරිද? ඒක ගොජුලේ. ඊට පස්සේ පූර්වාමාශය කියලා කැලලක් තියෙනවා. ඊට පස්සේ වටනය තියෙනවා. ඊට පස්සේ මේ හරිය ග්‍රහණය වගේ ඒ ටික තියෙනවා. මම ඒ ටික නම් කරේ නැහැ පැටලෙන හින්දා. මේක කුඩාන්ත්‍රය ඊට පස්සේ මහාන්ත්‍රය උණ්ඩුක පුච්චි දෙකක් තියෙන උණ්ඩුක දෙකක් තියෙනවා. ඊට පස්සේ ජම්බාලි. පැහැදිලිද? ඕනෝක තමයි කුකුලගේ ආහාර ජීර්ණ පද්ධතිය. හරිද? මේ හරියට ග්‍රහණය කියලා දාගන්න එක නිකන් දාගන්න. හරිද? ග්‍රහණය කියලා. වටනය ගාව තමයි තියෙන්නේ. ඊපස්සේ ඒ හරිය තමයි පිත්තාශය අක්මා වගේ කොටස් ටික තියෙනවා මේ හරිය පිත්තාශය අක්මාව. හරිද? හරි නේද? හරි. අපි ඉස්සෙල්ලම මුඛය ගැන කතා කරමු. හරිද? මුඛය ගැන මම මේක ඇඳගන්න වෙලාව දෙන්නම්. හරිද? ඉස්සෙල්ලා චුට්ටක් අපි සාකච්ඡා කරලා වැඩි ඉවර වෙලාම ඇඳගමු. හරිද? පොඩි කොටස් ටිකක්. මුඛය ගත්තට පස්සේ කුකුලට හොටක්නේ තියෙන්නේ. අපිට වගේ මෙහෙම කටක් නෙමෙයි තියෙන්නේ. කුකුලට තියෙන්නේ හොටක්. හොටක් තියෙනවා මට කියන්න කුකුලගේ දත් තියෙනවද නැද්ද? කුකුලන්ට දත් තියෙනවද? දත් තියෙනවද කුකුලෙක්ට? කුකුලෙක්ට දත් නෑ. ආයි කුකුලෙක් හම්බුනම හොට දෙක මෙහෙම පොඩ ඈඩ් කරලා බලන්න කට ඇතුලේ දත් තියෙනවද කියලා. කුකුලෙක්ට දත් නෑ. හරිද? එතකොට මුඛය මගින් මොකද කරන්නේ? මුඛය මගින් කට ඇතුලට දාලා දත් නැත්තම් හපන්න බෑනේ. එයාට පුළුවන් ගිලින්න විතරයි. එතකොට මුඛය ඇතුලේ හරකගේ වගේ යාන්ත්‍රික ජීවනයක් වෙන්නේ. දැන් අපේ කට ඇතුලේ අපිත් මොකද කරන්නේ? බට්ටි කරගෙන ආව චව් චව් ගාලා හපනවනේ උක. උක හපලා හොඳටම යාන්ත්‍රික ජීවනය කරලා තමයි ගිලින්නේ. හරිද? හැබැයි කුකුලට දත් නැති හින්දා මුඛයෙන් ආහාර කියලා ටොක් ටොක් ගාලා අහුල ගන්නවා. හරිද? ආහාර අහුලලා ආහාර අධිග්‍රහණය කළා. හරිද? විශාල ආහාරයක් හම්බුනොත් ඒක චූටි චූටි කෑලි වලට කඩ කඩ යනවා. කියන අර පොටෙන් එන චූටි චූටි කෑලි වලට කඩා ගන්න පුළුවන්. හරිද? හැබැයි යාන්ත්‍රික ජීර්ණය කියන එක විශාල වශයෙන් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි අර ලොකු ආහාරයක් ගත්තට පස්සේ ඒක චූටි චූටි කෑලි වලට කඩන නිසා අපිට කියන්න පුළුවන් යාන්ත්‍රික ජීර්ණයක් වෙනවා කියලා. හැබැයි අර අපි වගේ හරි
හරකගේ වගේ හරි යාන්ත්‍රික ජීර්ණයක් මෙයාලගේ වෙන්නේ නැත. පැහැදිලිද? මාන්තික ජීර්ණයක් දැන් හිතනවානේ දතුත් නැති හින්දා යාන්ත්‍රික ජීර්ණයක් වෙන්නේ නැහැ කියලා නැහැ වෙනවා. ඒ කියන්නේ ලොකු ආහාරයක් ගත්තට පස්සේ උට එකපාරම ගිලින්න බෑනේ. ඒක චූටි චූටි කෑලි වල කඩ කඩ තමයි ගිලින්නේ. පැහැදිලිද? හරි. දිවක් තියෙනවද මෙයාට? කට ගැනනේ කතා කරන්නේ. මේ පොට්ට දෙක ඇතුලේ දිවක් තියෙනවා. දත් නම් නැහැ කිව්වනේ. දත් නැහැ. දිවක් තියෙනවා. දිවක් තියෙනවා. හරිද? ත්‍රිකෝණාකාර දිවක් තියෙන මෙන්න මේ වගේ. හරිද? දැන් ත්‍රිකෝණාකාර දිවක් තියෙන්නේ. අපේ දිව නම් මේ ත්‍රිකෝණාකාර නෑ. හරිද? ඒකෙන් එයාට ආහාරය ගිලින්න උපකාරී වෙනවා. හරිද? ආහාරයක් ගිලින්නේ අන්න ඒක උපකාරී වෙනවා. පැහැදිලිද? හරි. ඊට පස්සේ මුඛයෙන් ආහාර ගත්තට පස්සේ කේටය එහෙම නැත්නම් කෙල. දැන් අපේ කටට ආහාරයක් ගත්තම අපිට කෙල ශාවය වෙනවනේ. සුව කටට ගන්න ඕනේ. අම්ම කුස්සිය හදනකොට අපිට කෙල ටික උණුල ඉවරයි කේටේ. කුකුලටත් මුඛයට ආහාරය ගත්තට පස්සේ කේටේ ශාවය වෙනවා. කේටේ තියෙනවා එන්සයිම් ඇමයිලේස් කියන එන්සයිමයක්. මේක චූටි කාලේ ඉඳන් ඉගෙන ගන්න එන්සයිම්. හරිද? ඇමයිලේස් කියන එන්සයිම් එක කේටයේ තියෙනවා. හරිද? එතකොට කුකුලා කටට ආහාරයක් ගත්තට පස්සේ ඇමයිලේස් එන්සයිමේ ශාවය වෙනවා. ඇමයිලේස් එන්සයිමය මගින් මොකද කරන්නේ? ඇමයිලේස් එන්සයිමය මගින් මොකද කරන්නේ? ඇමයිලේස් එන්සයිමය මගින් පිෂ්ඨය කියන එක මෝල්ටෝස් බවට පත් කරනවා. පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් කරන්න පුළුවන්. මෙන්න මේ ඇමයිලේස් කියන එන්සයිමය මගින්. පැහැදිලිද? ඕක මොකක්ද එතකොට? යාන්ත්‍රික චීරණයක්ද රසායනික චීරණයක්ද සුද්ධජීවී චීරණයක්? රසායනික චීරණයක්. ඇයි? එන්සයිම කොහෙවත් යන ඇමයිලේස් කියන එන්සයිමේ ඇවිල්ලා අපි ආහාරයට ගමු පිෂ්ඨය මත ක්‍රියා කරලා පිෂ්ඨයේ ඇතුලේ තියෙන කුඩා අණු මෝල්ටෝස් අණුවක් බවට පත් කරනවා. මෝල්ටෝස් කියන්නේ සරල ආහාර. පිෂ්ඨය කියන සංකීර්ණ ආහාරය හැදිලා තියෙන මෝල්ටෝස් කුඩා අණු වලට වෙන් කරලා. පැහැදිලිද? එහෙනම් මෙයාගේ කට ඇතුලේ මුඛය ඇතුලේ වෙන ක්‍රියාවලිය විස්තර කරනවා. ස්ට්‍රක්චර් ප්‍රශ්නයක් අහලා තියෙනවා. කුකුලාගේ ආහාර ජීර්ණ පද්ධතිය මුඛය තුළ සිදුවන ක්‍රියාවලිය විස්තර කරනවා. මොකද කරන්නේ? ඊට පස්සේ මොකද ලියන්නේ? ඌට හොටක් තියෙනවා. හොටක් තියෙන ඉඳි ඌ ආහාර ගිලින එක විතරයි කරන්න කියලා තමයි දල අදහස. එහෙම නැහැ. හොටක් තියෙනවා ඇත්ත. දත් නොපිහිටයි. හරිද? හැබැයි එයා යාන්ත්‍රික ජීර්ණය කරන කුඩා කොටස් අර විශාලයේ කුඩා කොටස් වලට කඩලා තමයි ආහාරයට ගන්නෙ. ඒ වගේම ඒතකොට එතන යාන්ත්‍රික ජීර්ණයක් වෙනවා. එයාට දිවක් තියෙනවා. දිව මගින් මොකද කරන්නේ? ආහාර ගිලීමට උපකාරී වෙනවා. තව දිව මගින් දිව ත්‍රිකෝණාකාර හැඩයක් ගන්නවා. ඊට පස්සේ මුඛයට ආහාරය ගත්තට කේටේ ශාවය වෙනවා. කේටේ මගින් පිෂ්ඨය ඇමයිලේස් දැන් කේටේ තියෙනම කෙලවල තියෙනවා තමයි කෙලවල තමයි ඇමයිලේස් එන්සයිමේ තියෙන්නේ. හරිද? පිෂ්ඨයට ඇමයිලේස් ආවා මෝල්ටෝස් බවට පත් වෙනවා. පැහැදිලිද? ඔක තමයි කතාව මුඛය මගින්. එතකොට මුඛය ගැන හුවොත් ඔය ටික ලියන්න පුළුවන් වෙනවා. හරිද? ඔන්න මෙතන කතන්දරේ ඉවරයි. හරි? හරි. ඊළඟට එනවා ගොජුරට. ඔය පේවි ළමාගේ තියෙනව නේද මෙතන පොඩියට ගැටිත්තක් වගේ නිරලවිලි. හරිද? ඔය නව යෝවින්දියට එනකොට මෙතන පොඩි ගැටිත්තක් වගේ එකක් එනවා. අන්න ඒ වගේ තමයි කුකුලුන්ගේ. මෙතන පොඩි ගැටිත්තක් වගේ එකක් තියෙනවා. ඒකට කියනවා ගොජුර කියලා. පැහැදිලිද? ගොජුරෙන් මොකද කරන්නේ? මේ ගොජුර හැදිලා තියෙන්නේ මෙහෙම අන්න ශෝතය මෙහෙම තියෙනවා. අන්න ශෝතය කියන එක විස්තරණය වෙලා හැදිච්ච මල්ලක්. හරිද? අන්න ශෝතය මෙහෙම යනකොට ඒක පොඩ්ඩක් විස්තරණය වෙලා චුට්ටක් ලොකු වෙලා මල්ලක් වගේ ව්‍යුහයක් ඇතුලේ තියෙනවා. ඒකට තමයි මේ කුජුර කියලා කියන්නේ. මේකෙන් කරන කාර්යය තමයි කුකුලා බත් ඇටයක් කියලා හිතන්නකෝ. බත් ඇටේ කටට අරගත්තා. ඒක ගිල්ලා. ගිලපු බත් ඇටේ අන්න ශෝතය දිගේ ඇවිල්ලා මේ මල්ලට වැටෙනවා. හරිද? මේකෙදි වෙන්නේ ආහාර తాවකාලිකව ගබඩා කරලා තියෙන ස්ථානයක් තමයි ගොජර කියන්නේ. ඒ කියන්නේ
මෙයා කන ආහාර ටික මෙතනින් එන ආහාර ටික මෙන්න මෙතන తాවකාලික. ස්ථිරවම නෙමෙයි ටික වෙලාවක් తాවකාලිකව ගබඩා කරලා තියෙනවා. ඔන්න ගොජුරේදී මොකද වෙන්නේ? රසායනික චීනයක් වෙනවනේ. නේ. යාන්ත්‍රික චීනයක් වෙන විදිහකුත් නැහැ. හැබැයි මේක සුළු වශයෙන් සුද්ධජීවී පැසවීමකට ලක් වෙනවා. චූටි ප්‍රමාණයේ. හරිද? සුද්ධජීවී දැන් මේවා ඉන්නවනේ සුද්ධජීවී. සුද්ධජීවී මේ මොකද්ද මේ ආවේ? මොකද්ද බලන්න ඕනේ කියලා අනිනවා මේකට. චූටි පැසවීමක් වෙනවා. පැහැදිලිද? හරි. MCQ පොයින්ට් එක ගොජර මගින් මොකද්ද කරන්නේ කාර්යය? తాවකාලිකව ආහාර ගබඩා කර තබා ගැනීම. හරිද? මේ ආහාර ජීන පද්ධතිය කියන්නේ MCQ ආකාරයක් හරියට ඉගෙන ගන්න. හරි. හරි. ගොජරි කතාව එක මුඛය කතාව එක. හරි. ඔයාලා දැන් ඔය ගෙදර කුකුල්ලෝ එහෙම ඉන්නවනම් කුකුලගේ බඩ හොඳට පිරලද කුකුල හොඳට ආහාර අරන්ද කියලා බලන්න මොකද කරන්නේ? මෙතන තියෙන ওই ගැටිත්ත වගේ එක හොඳට පිම්බිලා හොඳට නිරලවිල්ල තියෙනවනම් ඒක ඇතුලේ ආහාර තියෙනවා. නේද? හැබැයි ඔක පොඩ්ඩක් හැකිලිලා වගේ නිකන් අර එහෙම තියෙනවනම් එයාට ආහාර හරියට හම්බෙලා නැහැ. පැහැදිලිද? ඒක බලලා ඔයාලට කෑම දෙන එක පාලනය කරන්න පුළුවන්. හරි. හරි. ඊට පස්සේ පූර්වාමාශයට එනවා. බොජුරෙන් පූර්වාමාශයට. මෙන්න මේ ආහාර ටික తాවකාලික උන්දලා දැන් නම් හිටිය ඇති දැන් මට බෑ කියලා මෙයාලා එනවා මෙතනට. මේ ආහාර ටික මෙතෙන්ට ආව මොකද වෙන්නේ? මේ ආහාර මෙතෙන්ට එනවත් එක්කම හරිද? HCl කියන අම්ලය ශ්‍රාවය වෙනවා. හරිද? HCl කියන අම්ලය ශ්‍රාවය වෙනවා. සහ පෙප්සිනෝජන් කියන එක ශ්‍රාවය වෙනවා. HCl උයි පෙප්සිනෝජන් කියන එක ශ්‍රාවය වෙනවා. හරිද? HCl වලින් තමයි පෙප්සිනෝජන් වලට පත් වෙන එක දන්න ඕනේ. හරිද? HCl ක්‍රියාකාරී වෙලා මේ පෙප්සිනෝජන් පෙප්සින් බවට පත් කරනවා. ඒක එතන ඇතුලේ වෙන ක්‍රියාවලියක්. ඒ කියන්නේ මේ පූර්වාමාශයේ HCl තියෙනවා. ඔන්න පෙප්සිනෝජන් ශ්‍රාවය වෙනවා. හරිද? HCl ඇවිල්ලා පෙප්සිනෝජන්ට මේක ඇහිලා අනේ ඔයත් එක්ක බෑ ඔයා යන්නකෝ මම පෙප්සින් ගේනවා කියලා HCl ඇවිල්ලා පෙප්සිනෝජන් ක්‍රියාකාරී පෙප්සින් බවට හරවනවා. පැහැදිලිද? එතකොට HCl මගින් පෙප්සිනෝජන් පෙප්සින් බවට පත් වෙනවා. හරි. ඕක වෙන්නේ මේ පූර්වාමාශය ඇතුළේදී. ඔන්න මේකේ මේ ආහාරයට ගත්තපු බත් ඇටවල හරිද? බත් ඇටවල ප්‍රෝටීන් තියෙනවා. මේ ප්‍රෝටීන් මත මේ හදපු පෙප්සින් ක්‍රියා කරනවා. හරිද? ප්‍රෝටීන් කියනවා මේ ප්‍රෝටීන් වලට HCl මගින් හදපු පෙප්සින් ඇවිල්ලා ක්‍රියා කරනවා. ප්‍රෝටීන් වලට පෙප්සින් නාම ප්‍රෝටීන් හැදිලා තියෙන්නේ පෙප්ටයිඩ් වලින්. හරිද? පෙප්ටයිඩ් එකතු වෙලා පෙප්ටයිඩ් බන්ධන එකතු වෙලා තමයි හැදෙන්නේ. මේවා කැඩෙනවා පොලිපෙප්ටයිඩ් බවට. එතකොට ප්‍රෝටීන කියන්නේ සංකීර්ණ ආහාරය. පෙප්සින් මගින් ඒක සරල ආහාරයක් බවට පොලිපෙප්ටයිඩ් බවට පත් වෙනවා. පොලිපෙප්ටයිඩ්. හරිද? එතකොට ප්‍රෝටීන් මගින් පෙප්සින් ආව පොලිපෙප්ටයිඩ් බවට පත් කරනවා. හරිද? එතකොට කුකුලගේ මෙන්න මේ ආමාශයේ සිදුවන ඔය රසායනික ජීර්ණ එච්චර පෙබල නැහැ. ඒ කියන්නේ ප්‍රෝටීන් ටික පෙප්සින් ඇවිල්ලා පොලිපෙප්ටයිඩ් වලට හදනවා විතරයි. පැහැදිලිද? හරි නේද? ඒතර මේ පූර්වාමාශයට අපි තව නමක් කියනවා ග්‍රන්ථිමය ආමාශය කියලා. හරිද? සාමාන්‍යයෙන් ග්‍රන්ථිමය ආමාශය කියලත් පූර්වාමාශයට කියනවා. හරිද? ඕක තමයි කතාව. හරිද? මෙතෙන්ට එනකල් chart එක ටක් ගාලා දාගන්න නැත්නම් පැටලෙනවා. ටක් ගාලා රූපය ඇඳ ගන්න. දැන් ටියුට් එකේ රූපේ තිබ්බට කමක් නැහැ. ඔයා තනියම අඳින්න දැන් ටක් ගාලා. දැන් මේ මොකේ වෙන කතාව ලියන්න. ගොජරේදී මොකද වෙන්නේ? පූර්වාමාශයේදී මොකද වෙන්නේ කියලා ලියන්න දෙන්න යනවා. ලියන්න මතක නැත්නම් හරි තේරෙන්නේ නැත්නම් හරි ටක් ගාලා කියන මම කියනවා.
වෙන සීන් එක ලියාගන්න. මොකේද මොකද වෙන්නේ? පිෂ්ටේ මොනටෝස් බවට පත් කරන ඇමයිලේස් කියන එන්සයිම් ශල්‍ය වෙලා ගොජරේදී තාවකාලිකව ආහාර ගබඩා කරලා තියාගන්නවා. පූර්වාමාශයට මොකද වෙන්නේ? HCl එනවා, පෙප්සිනෝජනුත් එනවා. පෙප්සිනෝජන් පෙප්සින් බවට පත් කරන HCl මගින්. හරිද? එතකොට ඒ පෙප්සීන් මගින් ප්‍රෝටීන පෙප්සීන් ක්‍රියාකාරී වෙලා පොලිපෙප්ටයිඩ් බවට පත් කරනවා. එතන වෙන්නේ මොකක්ද එතකොට? ඒ රසායනික ක්‍රියාවලියක් තුන නේ. හැබැයි ඒ ක්‍රියාවලිය ගොඩක් ලොකුවට ප්‍රබල ක්‍රියාවලියක නෙවෙයි. හරිද? ඒකට පූර්වාමාශය තව නමක් කියනවා ග්‍රන්ථිමය ආමාශය කියලා. හරිද? හරියට ඇඳගන්න රූපේ හරිද? ඊළඟ මෙසේජ් එක තමයි හරිද? හරිෂ හරිද? තරුෂි? දේශාන්ති? නිරෝෂ? මට ෂුවර් නෑ නිරෝෂ ඉන්නවද කියලා.
ලොක් වෙලා හිටියට. හරි නේද? පටන් ගන්නවා. හරි. මං හිතනවා හරියට කියලා. හරි නැත්තම් කියන්න චතුට් වෙලාවක් දෙන්න. හරිද? හරි. ඊළඟට අපි එනවා වටනයට. වටනයට තව නමක් කියනවා චාර්වකය කියලා. හැබැයි ප්‍රසිද්ධම නම තමයි වටනය කියන්නේ. හරිද? ඒක වටනය කිව්වොත් මේක කියලා දැනගන්න ඕනේ. වටනය හැදිලා තියෙන්නේ මාංශ පේශි වර්ධනය වෙලා මේ මාංශ පේශි හොඳින් වර්ධනය වෙලා හැදිච්ච ඉලිප්සාකාර හැඩයකින් තමයි මේක හැදිලා තියෙන්නේ. හරිද? මේක ඉලිප්සාකාර හැඩයක්. මේ මාංශ පේශි ටිකක් වර්ධනය වෙනවා. හරිද? ඒ වගේම මේ වටනේ අභ්‍යන්තර බිත්ති. ඒ කියන්නේ මෙන්න මේ බිත්තිය. අභ්‍යන්තර බිත්තිය කොරස් අපිච්ඡදයකින් තමයි වට වෙලා තියෙන්නේ. මොන අපිච්ඡදයකින්ද? කොරස් අපිච්ඡදයකින්. හරිද? මම මේව මකනවා ලියාගත්ත තියෙන්න. හරිද? කොරස් අපිච්ඡදයකින් තමයි මේක වට වෙලා තියෙන්නේ. කොරස් කියන අපිච්ඡදයෙන් මේක වට වෙලා තියෙනවා. හරිද? ඒ වගේම මේ වටනේ තියෙන ප්‍රධානම කාර්යය තමයි මේකේ තමයි ප්‍රධාන වශයෙන් ආහාර ජීර්ණයට ලක්වෙන ස්ථාන. යාන්ත්‍රිකව යාන්ත්‍රිකව ආහාර ජීර්ණ වෙන ප්‍රධානම ස්ථානය තමයි වටනය කියලා කියන්නේ. ඒක කොහොමද වෙන්නේ? මම කලිනුත් කිව්ව මතකද වැලි කට, ගල් කැට වගේ ඒවා ආහාරයට ගන්නවා කියලා. ආහාර කැබලිත් එක්ක එන වැලිකට ගල්කට වගේ ඒවා හරියට වටනයට ඇවිල්ලා වටනය මෙහෙම නිකන් හොඳින් සෙලවීමක් වගේ වෙනවා. එතකොට අර ගල් කෑලි වැලි කෑලි වලින් මොකද වෙන්නේ? ආහාර කැබේ එහෙම වෙලා අන්න ජීර්ණයට ලක් වෙනවා. පැහැදිලිද? එහෙනම් වටනය හා චාර්වකයෙන් කියන ප්‍රධානම කාර්යය තමයි ආහාර යාන්ත්‍රික ලෙස ජීර්ණයට ලක් කිරීම. පැහැදිලිද? ඒක පොයින්ට් එක. ඊළඟට අනිත් එක මේ කොරස් අපිච්ච දෙකේ වට වෙලා තියෙන කියන එක දැනගන්න ඕනේ. ඕක තමයි වටනේ කාර්යය. මේකට චාර්වකය කියලා කියනවා. ඊට පස්සේ එනවා ග්‍රහණියට. මෙන්න මේක. මේක යෝ හැඩති නලයක්. පේනවනේ මෙහෙම ඇඳට පස්සෙත් යෝ හැඩති නලයක් කියලා. හරිද? යෝ හැඩති නාලාකාර ව්‍යුහයක්. හරිද? මේ ග්‍රහණිය තුලදී ආහාරය පිත්ත්‍යාශයෙන් එනවනේ පිත්තුෂය. දැන් පිත්ත්‍යාශය තියෙන්නේ මේ හරියම තමයි. හරිද? පිත්ත්‍යාශයෙන් එන පිත්තුෂයත් මේ හරිය අග්නාශය අක්මාව කියන තුනම තියෙනවා. හරිද? මෙතන ග්‍රහණීය ගාවම. පිත්තුෂයත් අග්නාශයෙන් එන අග්‍රාණික විෂයත් ශාවය වෙනවා. ඒ කියන්නේ මොකද වෙන්නේ? මෙන්න මේ ග්‍රහණියට දැන් ආහාර මෙහෙම ආවට පස්සේ මෙතන තියෙන පිත්ත්‍යාශයයි මෙතන තියෙන අග්නාශයනේ මේ දෙකේම ශාවයන් එනවා. ඒවට කියන අග්නාශික ශ්‍රාවයන් සහ පිත්යුෂ කියලා. හරිද? එතකොට පිත්යුෂ මගින් මේදය තෛලෝදීකරණය වෙනවා. හරිද? මේදය මොකද වෙන්නේ? තෛලෝදීකරණය කියන ක්‍රියාවලියට ලක් වෙනවා මේකෙන් එන පිත්යුෂ මගින්. පැහැදිලිද? ඊට පස්සේ අග්නාශික විෂ වලින් මොකද වෙන්නේ? අග්නාශික විෂ කියන්නේ ඇමයිලේෂාවය වෙනවා ලයිපේෂාවය වෙනසත් ටිප්සීන් කියන ඒවා ශාවය වෙනවා. ඔයවා අග්නාශික විෂ කියලා කියනවා. එතකොට ඇමයිලේස් ක්‍රියා කරනවා කාබෝහයිඩ්‍රේට් මත. කාබෝහයිඩ්‍රේට් මත ඇමයිලේස් ක්‍රියා කරලා හැදෙනවා මෝල්ටෝස් හා ග්ලූකෝස්. හරිද? මොකද වෙන්නේ? කාබෝහයිඩ්‍රේට් මත ක්‍රියා කරන්නේ මොනවද? ඇමයිලේස් කියන එන්සයිමය. ඇමයිලේස් කියන්නේ උඩට අග්නාශික විෂයෙන් ශාවය වෙන ඒවා. හරිද? ඒකෙන් කාබෝහයිඩ්‍රේට් කඩනවා මෝල්ටෝස් හා ග්ලූකෝස් බවට. හරිද?
මෝල්ටෝසුයි ග්ලූකෝස් බවට කඩනවා. කාබෝහයිඩ්‍රේට් ඇමයිලීසාව කඩනවා මෝල්ටෝස් සහ ග්ලූකෝස් බවට. ඊට පස්සේ මේදයක් තියෙනවා. මේදය මතට එනවා ලයිපේස් කියන අඥාංශික විෂය. ලයිපේස්. ලයිපේස් මගින් මේදය අපි ඊයේ කතා කරා මේදය හැදලා තියෙන මොනවයින්ද? මේද අම්ලයි ග්ලිසරෝලුයි අන්න සංකීර්ණ මේදය සරල කොටස් වලට කඩනවා මේද අම්ල සහ ග්ලිසරෝල් බවට පත් කරනවා. හරිද? ඊට පස්සේ ප්‍රෝටීන තියෙනවනේ. හරිද? ප්‍රෝටීන වලට එනවා මොකක්ද? ටිප්සීන් කියන එක. ටිප්සීන් කියන එන්සයිම් එක. අග්නාංශික විෂය. ටිප්සීන් කියන අග්නාංශික විෂය ඇවිල්ලා ප්‍රෝටීන් පෙප්ටයිඩ් වලට කඩන. දැන් පෙප්ටයිඩ් එකතු වෙලා නැත් හැදී තියෙන පෙප්ටයිඩ් බවට පත් කරනවා. පැහැදිලිද? හරි. ඔන්න ඕක තමයි කතාව. හරි. එහෙනම් කාබෝහයිඩ්‍රේට් වලට ඇමයිලේස් ඇවිල්ලා මොල්ටෝස් ග්ලූකෝස් බවට පත් වුණා. මේදයට ලයිපේස් ඇවිල්ලා මේද අම්ල හා ග්ලූකෝස් බවට ග්ලිසරෝල් බවට පත් වෙනවා. ප්‍රෝටීන් වලට ටිප්සින් ඇවිල්ලා පෙප්ටයිඩ් බවට පත් වෙනවා. ඕක තමයි ග්‍රහණීයේදී වෙන්නේ. එතකොට ග්‍රහණියට මොනවද ශාවය වෙන්නේ? පිත්තාශයෙන් පිත්තුජ ශාවය වෙනවා. අග්නාශයෙන් අග්නාශිකජ ශාවය වෙනවා. හරිද? ඒකට පිත්තුෂ මගින් පිත්ත මේදේ තෛලෝදීකරණය වෙනවා. අග්නාශයෙන් ශාවය වෙන ඇමයිලේස් ලයිපේස් ටිප්සීන් කියන ඒවා මගින් කාබෝහයිඩ්‍රේට් මේදය හා ප්‍රෝටීන කියන සංකීර්ණ ඒවා මෙන්න මේ විදියට සරල ආහාර බවට කඩලා දානවා. පැහැදිලිද? ඕක තමයි වෙන්නේ. හරි. ඕක තමයි ග්‍රහණීය කතාව. වටනය තියෙනවා. වටනය ගා ග්‍රහණීය තියෙනවා. ග්‍රහණීයේ උඩ අක්මාව පිත්තාශය සහ අග්නාශය තියෙනවා. හරිද? ඒක මම මෙතන පැහැදිලි වැන්දලා නැහැ. ඒක නිකන් දැනගන්න. හරිද? ඒක අවශ්‍ය නැහැ ලොකුවට. ඊට පස්සේ ඊළඟට කුඩා අන්ත්‍රය. හරිද? මම ඔයාලට ටියුට් එකේ දාලා තියෙන රූපේ නම් ඇති. නේද? හරි නේද? ඒකට අක්කා දාගෙන මොකද මකන්න ඕනේ මේක. අක්කලා දාන්න. ග්‍රහණයේදී මොකද වෙන්නේ? දැන් නම් මේව බැරි වෙන්න බෑ. මම මේවෙන් ඉස්සරහට ප්‍රශ්න දාද්දි මේ බැලුනොත් හොයාගෙන ඇවිල්ලා ගහලා යනවා. ඇඩ්‍රස් තියෙනවා ළඟ. ඇඩ්‍රස් එක හොයාගෙන ඉන්නේ. ඔය සත්පානේ ප්‍රධානම පොයින්ට් එකක් තමයි මේ ආහාර ජීවන පද්ධති කියන්නේ. ඔයාලට ඇනිමල් සයන්ස් වගේ බයෝලොජිමට ඇනිමල් සයන්ස් වගේ ඩිග්‍රියක් කරනවා නම් ඔයාලට විද්‍යාගාරයට ගිහිල්ලා කුකුල්ලු ගෙනත් දෙනවා. මැරිච්ච කුකුල්ලු ගෙනත් දෙනවා. පිහාටුවත් අයින් කරන්න නැති අය. ගෙනත් දීලා ඔය කුකුල කපලා මේ ආහාර ජීවන පද්ධතිය එළියට ගන්න දෙනවා. හරිද? දැන් මමත් ඇනිමල් සයන්ස් නේ කරන්නේ. එතකොට අර සමහරලාට ගෲප් දෙනවා නැත්නම් සමහර තනියෙන් කුකුලෙක් කපන්න දෙනවා. මමත් කපලා තියෙනවා. එතකොට මොකද්ද කරන්නේ? මේවා දැන් අපි ගෙදර කුකුලෙක් ගෙනල්ලා මස් කපනකොට ආහාර දෙන්න පද්ධතිය හොයන්න පුළුවන්ද? එහෙම බෑ. හරිද? ඒක හරියට අර උපකරණ පාවිච්චි කරලා කුකුලගේ පිහාටුත් එක්කම අර මෙහෙම දෙබෑ කරලා හරිද? අර යට හරියේ නම් මේ හරියේ ඉඳන් කට් එකක් ගහගෙන චූටි කට් එක ගැඹුරට ගහන්නෙත් නෑ. මොකද ගැඹුරට ගැහුවොත් මේවට හානි වෙන්න පුළුවන්. හරිද? මේ හරියෙන් පොඩි කට්ටයක් වගේ ගහගෙන ඇවිල්ලා මේක පොඩ්ඩක් දෙබෑ කරලා මේ ආහාර ජීවන පද්ධතිය මේ උඩුක පුච්චත් එක්ක ලස්සනට එළියට ගන්න පුළුවන්. හරිද? අපි ෆිසිකල් වගේ ක්ලාස් එකක් කරන අපිට කුකුලෙක් ගෙනල්ලා පොඩ්ඩක් කපලා එළියට ගන්න තිබ්බා. කුකුල්ලු කපන්න පුළුවන්, හාව කපන්න පුළුවන්, හරක් කපන්න පුළුවන්. ඇනිමල් සයන්ස් කරනවා නම් කපන්න නැති සතෙක් නෑ. හරිද? ඒවට යනවා නම් ඉතින් ඒව ටිකක් පුළුවන් වෙන්නත් ඕනි. නැත්තම් ටික ටික කප කප ඉතින් ජපුක් ගාලා වැටෙන තමයි.
අහනම් හරි. ග්‍රහණීය කතාව හරි. ඊළඟට අපි එනවා කුඩා අන්ත්‍රෙට. කුඩා අන්ත්‍රෙදි මොකද වෙන්නේ? කුඩා අන්ත්‍රය කියන්නේ මහතින් අඩු. ඒ කියන්නේ මේ මහා අන්ත්‍රය කියන එක ටිකක් මහතයි. හැබැයි කුඩා අන්ත්‍රය කියන්නේ හීනි මෙහෙම එක ගොඩේ වගේ ගිහිප එකක්. හරිද? මහතින් අඩු නාලාකාර ව්‍යුහයක් තමයි කුඩා අන්ත්‍රය කියලා කියන්නේ. හරිද? කුඩා අන්ත්‍රයේදී ආහාර තවදුරටත් රසායනික චේනයට ලක් වෙනවා. දැන් ග්‍රහණයේදී දැන් වටනයේදී උනාට වඩා ග්‍රහණයේදී රසායනික චේනයට ලක් වෙනවා. ග්‍රහණයටත් වඩා කුඩාන්ත්‍රයේදී දැන් මෝල්ටෝස් ග්ලිසරෝල් ඕවා හැදිලා තියෙනවා. ඕවා තවදුරටත් කුඩාන්ත්‍රයේදී රසායනික ජීවණයට ලක් වෙනවා. හරිද? මේකද මොකද එන්නේ අපිට හැදිලා තියෙන්නේ මොනවද? මෝල්ටෝස් හැදිලා තියෙනවා. දැන් ග්‍රහණයේදී මෝල්ටෝස් හැදිලානේ. මෝල්ටෝස් හැදිලා. තා මොනවද හැදිලා තියෙන්නේ? සුක්‍රෝස් පෙප්ටයිඩ් වගේ හැදිලා තියෙන්නේ. හරිද? සුක්‍රෝස් දැන් මේ හරියට විතරේදී කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන නැහැ. ඇයි? දැන් මේ හරියට තියෙන සංකීර්ණ ප්‍රෝටීන කාබෝහයිඩ්‍රේට් මේ වගේ ඒවා සරල බවට පත් කරලා තියෙන්නේ. දැන් තියෙන්නේ මෝල්ටෝස්, සුක්‍රෝස්, පෙප්ටයිඩ් වගේ ටිකක් සරල වෙච්ච ඒවා. හරිද? කුඩා අන්ත්‍රයේදී මොකද කරන්නේ? මෝල්ටෝස් එකට එනවා මෝල්ටේස් කියන එන්සයිම්. හරිද? මෝල්ටෝස් එකට එනවා මෝල්ටේස් කියන එන්සයිම්. මෝල්ටේස් කියන එන්සයිම් එක. මෝල්ටෝස් එකට මෝල්ටේස් ඇවිල්ලා සරලම ව්‍යුහය ග්ලූකෝස් බවට කඩනවා. දැන් කාබෝහයිඩ්‍රේට් ගත්තොත් කාබෝහයිඩ්‍රේට් සරලම තැනුම් මේකේ තමයි ග්ලූකෝස් කියන්නේ. හරිද? එතකොට මෝල්ටෝස් වලට මෝල්ටේස් වල ග්ලූකෝස් බවට පත් කරනවා. සුක්‍රෝස් වලට මොකක්ද එතකොට එන එන්සයිම්? සුක්‍රෝස් වලට සුක්‍රේස් කියන එක එනවා. ලේසි මතක තියාගන්න. හරිද? සුක්‍රෝස් වලට සුක්‍රේස් කියන එන්සයිම් එක ඇවිල්ලා මොකක් බවටද පත් වෙන්නේ? ග්ලූකෝස් සහ ෆ්‍රක්ටෝස් බවට පත් වෙනවා. මේකම සහ ෆ්‍රක්ටෝස් බවට පත් වෙනවා. හරිද? පෙප්ටයිඩ් කියන්නේ මොකක්ද? පෙප්ටයිඩ් එකට එනවා පෙප්ටිඩේස් කියන එන්සයිම් එක. පෙප්ටිඩේස් කියන එන්සයිම් එනවා. පෙප්ටිඩේස් කියන එන්සයිම් එක ඇවිල්ලා මොකද වෙන්නේ? ඇමයිනෝ අම්ල බවට පත් වෙනවා. පෙප්ටයිඩ් කියන්නේ මොනවද? ප්‍රෝටීන. ප්‍රෝටීන් වල සරල ව්‍යුහය. ප්‍රෝටීන් හැදලා තියෙන ඇමයිනෝ අම්ල බහුඅවයවීකරණය වෙලා. හරිද? එතකොට පෙප්ටයිඩ් වලට පෙප්ටිඩේස් කියන එන්සයිම් එක තවදුරටත් සරල ව්‍යුහයක් ඇමයිනෝ අම්ල බවට ඔන්න කුඩා අන්ත්‍රයේදී මේක කඩනවා. ඇමයිනෝ අම්ල. පැහැදිලිද? ඔන්න ඕක තමයි වෙන්නේ. කුඩා අන්ත්‍රෙදි. හරිද? මේ වෙලාවෙදී කුඩා අන්ත්‍රයට එද්දී ආහාර ජීර්ණ ක්‍රියාවලිය සම්පූර්ණ වීමක් වෙනවා. ඒ වගේම සෑදිච්ච ඵල ටික අවශෝෂණය වෙනවා. පැහැදිලිද? සෑදිච්ච ඵල ටික අවශෝෂණය වීමක් සිද්ධ වෙනවා. ඇයි ඉතින් දැන් ග්ලූකෝස් හැදෙලා තියෙනවා, ඇමයිනෝ අම්ල හැදෙලා තියෙනවා, දැන් ජීර්ණය වෙලා ඉවරයි. දැන් අපිට ග්ලූකෝස් ටික අවශෝෂණය කරගන්න ඇමයිනෝ අම්ල ටික මේකට අවශෝෂණය කරලා අපිට අවශ්‍ය පෝෂක අපිට නෙමෙයි කුකුලට අවශ්‍ය පෝෂක ටික අපිට ගන්න පුළුවන්. පැහැදිලිද? දැන් ප්‍රෝටීන විදියට අවශෝෂණය කරන්න බැරුවනේ හිටියේ. ප්‍රෝටීන කුඩා අණු වලට කැඩිලා ඔන්න ඇමයිනෝ අම්ල වලට පත් වෙනවා. මොනවාද කාබෝහයිඩ්‍රේට් කුඩා අණු වලට කැඩිලා ග්ලූකෝස් බවට පත් වෙනවා. අන්න ඊට පස්සේ ඒව දැන් අවශෝෂණය කරනවා. එහෙනම් කුඩා අන්ත්‍රෙදී මොකද වෙන්නේ? අවශෝෂණය වෙන්නත් පටන් ගන්නවා. මේවා ජීර්ණය කරලා අවසන් වෙනවා වගේම මෙතෙන්දී අවශෝෂණය වෙන්න පටන් ගන්නවා. මේ ග්‍රහණීය හරියේදී අවශෝෂණයක් සිද්ධ වුණේ නැහැ. ඒකත් වැදගත් පොයින්ට් එකක්. පැහැදිලිද? හරිද? හරි. ඔන්න ඒත් එක්කම අපි මහාන්ත්‍රයටත් යනවා. මහාන්ත්‍රය සාපේක්ෂව මහතින් වැඩි. කුඩා අන්තයට වඩා මහතින් වැඩි. ඒ වගේම කෙටි ව්‍යුහයක්. හරිද? මේක චූටි ව්‍යුහයක්. අර මහා දිගක් නෑ. හැබැයි කුඩා අන්ත්‍රය මෙහෙම වකුටු ගැහිලා ටිකක් දිග ව්‍යුහයක්. මහාන්ත්‍රය මහතයි. හැබැයි කෙටි. හරිද? කෙටි ව්‍යුහයක්. හරි.
එතකොට මේ මහාන්ත්‍රයේ තියෙන ප්‍රධානම කාර්යය තමයි මොකද්ද මේකෙති ආහාරයක අඩංගු ජලය අවශෝෂණය කර. දැන් මේ ජීර්ණය වෙලා එන ඵලයේ තියෙන ජලය ටික සේරම අවශෝෂණය කරගන්න. ඇයි? දැන් මේක කුඩාන්ත්‍රයේදී අර පෝෂක ටික ගොඩක් අවශෝෂණය වෙනවා. මේකෙති ජලය අවශෝෂණය කරගන්න. ජීර්ණය වෙච්ච නැති කොටස් ටිකක් දැන් ඉතුරු වෙනවා. ඔන්න ජලයත් අවශෝෂණය කරා, පෝෂක ටිකත් අවශෝෂණය කරා. දැන් මෙන්න මේ හරියේදී ගුලියක් ඉතුරු වෙනවා. මොනවද? ජීර්ණය වෙච්ච නැති කොටස් ටිකක් ඉතුරු වෙනවා. හරිද? මේවා මල ද්‍රව්‍ය විදියට දැන් මහාන්ත්‍ර තියෙනවා. හරිද? මහාන්ත්‍රයේ අපර කොටසේ අන්තිම කොටසේ. මහාන්ත්‍රයේ අන්තිම කොටස තමයි ගුද මාර්ගයේ අර මහාන්ත්‍රයේ අන්තිම කොටස මේ හැටියට තමයි ගුද මාර්ගයේ තියෙන්නේ. හරිද? අපර කොටසේ ගුද මාර්ගයේ තැම්පත් වෙලා තියෙනවා දැන් ජීර්ණේ නොවිච්ච කොටස මල ද්‍රව්‍යයක් විදියට. පැහැදිලිද? එතෙන්ට නිකන් පැහැදිලි නේ. හරි. ඊට පස්සේ එතකොට මහාන්ත්‍රයේ ප්‍රධානම කාර්යය මොකද? ජලය අවශෝෂණය. උඩාන්ත්‍රයේදී ආහාර ජීර්ණ ක්‍රියාවලිය සම්පූර්ණ වීම සහ මේ වෙලාවේදී අර පෝෂක ටික සරල ද්‍රව්‍ය ටික අවශෝෂණය වීම සිද්ධ වෙනවා. අයිද මහාන්ත්‍රයේදී ටිකක් අවශෝෂණය වෙනවා ප්‍රධාන වශයෙන් ජලය. ඔන්න දැන් අපි යන් මලක් වගේ මෙතන දෙකක් කෑලි දෙකක් තියෙනවා උණ්ඩුකය. මොකද්ද මේ උණ්ඩුකයෙන් කරන්නේ? ඇයි මෙතන කෑලි දෙකක් තියෙන්නේ? උණ්ඩුකෙන් උණ්ඩුක යුගලක් තියෙනවා. ඒක මතක තියෙනවා. උණ්ඩුක එකක් නෙමෙයි යුගලක් දෙකක් තියෙනවා. මොකද්ද මේකෙන් කරන්නේ? මේකෙන් කරන ප්‍රධානම කාර්යය තමයි දැන් ජම්බාලියෙන් තමයි මේ මල ද්‍රව්‍ය ටික එළියට දාන්නේ. උගුලගේ පස්ස තමයි මේ තියෙන ජම්බාලිය කියන්නේ. හරිද? මේ ජම්බාලියෙන් ආහාර නෙමෙයි සෝරි දැන් මල ද්‍රව්‍යනේ තියෙන්නේ. මල ද්‍රව්‍ය පිටවීමේ කාලාන්තරය. හරිද? පාලනය කරන්නේ මෙන්න මේ උණ්ඩුක දෙක මගින්. හරිද? මල ද්‍රව්‍ය පිටවීමේ පාලනය කරනවා. ඒ වගේම ආහාරයේ තියෙන ඉතා තද ද්‍රව්‍ය කියන්නේ තන්තු කොටස් ටික උණ්ඩුකේ ගබඩා වෙනවා. ඔයාලා අහලා තියෙනව නේද අර මිනිස්සුන්ගේ ඔය උණ්ඩුක පුච්චේ ඔපරේෂන් කරනවා කියලා. ඇයි උණ්ඩුක පුච්ච ඔපරේෂන් කරන්නේ? අර තන්තු ජීර්ණය වෙලා නැති ඒවා ටික මේ උණ්ඩුකේ ගබඩා වෙලා එතකොට උණ්ඩුකේ ඉදි වෙන්න පටන් ගන්නවා. ඉදිමිලා අන්න ඊට පස්සේ බඩරි දෙන්න ගන්නවා. අර හිරි දෙනවා මෙහෙරි දෙනවා බලනකොට උණ්ඩුක ඉදිමිලා උණ්ඩුක පුච්ච ඔපරේෂන් කරලා මේක ඇතුලේ තියෙන ටික අයින් කරනවා. හරිද? සතුන්ගෙත් එහෙමයි. ආහාරයේ තියෙන ඉතා තද ද්‍රව්‍ය ටික මේ උණ්ඩුකේ සාමාන්‍යයෙන් ඒක වෙනවා. හැබැයි අනවශ්‍ය විදිහට ඕනවට වඩා උගේ තන්පත් වුණොත් අන්න අවුල. හරි. හරි. උණ්ඩුකේ ගබඩා වෙන. තා මොනවද? තව ආහාරයේ තියෙන සෙලියුලෝස් තන්තු තියෙනවා. සෙලියුලෝස් පොඩි ප්‍රමාණයක් එහෙම නැත්නම් අල්ප වශයෙන් සුද්ධජීවී ජීර්ණයටත් මෙන්න මේ වෙලාවේදී ලක් වෙනවා. හරිද? උණ්ඩුකේදී අල්ප වශයෙන් සුද්ධජීවී ජීර්ණයක් එක්ක. දැන් ඔයාලට තේරෙන්නේ නැති සුද්ධජීවී ජීර්ණයක් කියන එකක් මහ ලොකුවට මේකෙදී උන්නේ නැහැ. හරිද? මෙතෙන්ද චුට්ටක් වුණා සහ මේ උණ්ඩුකේදී චූටි ප්‍රමාණයක් වෙනවා. මහා ලොකු සුද්ධජීවී ජීර්ණයක්වත් සුද්ධජීවීක නමක්වත් මෙතනින් මුකුත් කියුන්නේ නැහැ. හරිද? ප්‍රධාන වශයෙන් යාන්ත්‍රික ජීර්ණය හා රසායනික ජීර්ණය තමයි සරල ආමාශයක් වෙන සතුන්ගේ වෙන්නේ. පැහැදිලිද? හරි. එතකොට මේ උණ්ඩුකේදී ඔන්න ඔය කතාව වෙනවා. හරිද? එතකොට උණ්ඩුකය කියන්නේ මහාන්තයෙන් ආරම්භ වෙලා අන්දව අවසන් වෙන මඩි දෙකක්. මෙතන විවෘත වීමක් නෑ, ඕපන් එකක් නෑ. අන්දව තමයි අවසන් වෙලා තියෙන්නේ. එතකොට උණ්ඩුකේ කාර්යයත් ඒක. අන්තිමට එනවා අන්තිම විල්වේ ජම්බාලිය. මොකද්ද මේ ජම්බාලියක් කියලා කියන්නේ? ජම්බාලි විවරයක් කියලා කියන්නේ ආහාර මාර්ගයේත් මුත්‍ර මාර්ගයේත් පෙචනක පද්ධතිය වලත් විවර. ඒ කියන්නේ ඒ තුනම එකට එකතු වෙන පොදු විවරය. පොදු කුටීරය. මොනවාද එකතු වෙන්නේ මෙතෙන්ට? මේ සේරම ඇවිල්ලා මුත්‍ර මාර්ගය, පෙචනක මාර්ගය සහ ආහාර මාර්ගයේ විවරය පොදු විවරය. එතකොට මෙතනින් තමයි මෙයාල මල ද්‍රව්‍ය පිට කරන්නේ, මුත්‍ර පිට කරන්නේ සහ පෙචනක කාර්යයන් කරනවා නම් කරන්නේ පෙචනක විවරයත් මෙන්න මෙතනම තමයි. ඒකට තමයි කියන්නේ ජම්බාලි කියලා පොදු කුටීරයක්. හරිද? ආහාර මාර්ගයේ අනිත් මොකද්ද? මුත්‍ර මාර්ගයේ පෙචනක පද්ධතිය පොදු විවරය පොදු කුටීරය තමයි ජම්බාලියක් කියලා කියන්නේ. පැහැදිලිද?
ඔන්න ඕක තමයි කුකුලගේ ආහාර ජීවන පද්ධතිය. ටක්කාර සම්පූර්ණ කරගන්න. තේරිච්ච නැත්නම් තියෙනවා නම් අහන්න. අඩුම ගානේ කිසිම අවුලක් නැතුව ආහාර ජීවන පද්ධතිය ඇඳලා කොටස් ටික නම් කරගන්න හරි පුළුවන් වෙනවා. හරිද? දැන් පළවෙනි පාර මේක ඉගෙන ගන්න ළමෙක් නම් දැන් මෙතන ඉඳන් පටන් අරගෙන මෙතෙන්ට යද්දි සමහරලාට මේ කොටස් වල තියෙනවා වෙන වෙනම මතක නැහැ. මතකයි හැබැයි පූර්වාමාශය වෙන්නේ මොකද්ද? ගොජරයෙන් වෙන්නේ මොකද්ද? ග්‍රහණීය වෙන්නේ මොකද කියලා අතර වෙන වෙනම කියන්න ටිකක් අපහසුයි. එහෙම වෙනවා. හරිද? මතක නැතුව තිබිලා හරි. එතකොට අලුතෙන් ඉගෙන ගත්තා නම් එහෙම වෙනවා. මොකද අපේ මොලේ නිකන් එන ලොකුවට එහෙම මතක තියාගන්න තරම් හැදිලා නැහැ. ඒකද මොකද්ද කරන්න ඕන? ක්ලාස් එකේ වුණාට පස්සේ ආයි මේ රූපය අරගෙන ආයි චුට්ටක් බලන්න. අන්න එහෙම බලලත් මේක අමතක කරනවා නම් අන්න ප්‍රශ්නයක්. එහෙම අමතක වෙන්නේ නැහැ. හරිද? හැබැයි මේක පැත්තකට ඉසිත් කරලා දාලා ආයි සතියකින් විතර බැලුවොත් තාන්න ආයි අමතකයි. ඒ කියන්නේ ක්ලාස් එක ඉවර වෙච්ච ගමන් ඒ ටික බලන්න. තව දවසකින් දෙකකින් වගේ ආයි බලන්න. ඒකට අමතක වෙන්නේ නැහැ. හරිද? දැන් චුට්ටක් සේරම නිකන් පැටලෙනවා වගේ නම් ඒක අර ගොඩක් කරුණු කියපු හින්දා වෙන දෙයක්. හරිද? එහෙමයි කියලාත් බෑ. දැන් ගොජුරේ වෙන කාර්යය ස්පෙෂල් එකක්. ඒකට ඒක මතක තියෙනවා. චුට්ටක් පැටලෙනවා නම් පැටලෙන දැන් මේ එන්සයිම කේස් එකක් උනේ. එන්සයිම ටිකයි ඒක චුට්ටක් ඕන කුඩාන්ත්‍රයි ග්‍රහණීය වෙන කාර්යය පොඩ්ඩක් පැටලෙන්නේ නැහැ. එහෙම නැතු අනිත් ටික පැටලෙන්න විදියකුත් නැහැ. හරිද? අක සම්පූර්ණ කරගන්න. ඊළඟට අපි හරකගේ ආහාර ජීවන පද්ධතිය කරලා වැඩි ඉවර කරමු. 9:41. ඒත් නැත්නම් අහන්න. හරිද? සම්පූර්ණයිනේ.
ඔයාලට ඊයේ කරපු ටිකේ අද කරපු ටිකේ නෝට් එක දැන් රැට මම දාන්න try කරනවා තව චුට්ටක් තියෙන එක මම අද දැම්මේ නැති. හරිද? මකර වෙනම් කුකුල ඉවරයි. මේක පොඩ්ඩක් කපලා ඔයාලට පෙන්වන්න තිබ්බද? නියමයෙන් මම පුළුවන් වෙයි වීඩියෝ එකක් දාන්නනේ. මේක කපපුවයි ඒවත් ඇති. මම බලලා දාන්නකෝ. හරි. අපි දැන් එන්නේ හරකට. හරකගේ ආහාර ජීවන පද්ධති. හරක එහෙම නැත්නම් ගවය කියන්නේ සංකීර්ණ ආමාශයක් දරන සතෙක්. සංකීර්ණ ආමාශයක් දරන සතෙක් නම් මෙයාලා ගවයට ප්‍රධාන වශයෙන් රෝමණය සහිත සංකීර්ණ ආමාශයක් තියෙනවා. ඒ වගේම ප්‍රධාන වශයෙන් මම කලින් කිව්ව මෙයාලා ශාකමය ආහාර මත තමයි යැපෙන්නේ. හරිද? එතකොට මෙයාලගේ යාන්ත්‍රික ජීර්ණය, රසායනික ජීර්ණය වගේම සුද්ධජීවී ජීර්ණය කියන ආහාර ජීර්ණ ක්‍රම තුනම වෙනවා. හරිද? එතකොට ගවයාගේ ආහාර ජීර්ණ පද්ධතිය ගත්තට පස්සේ මම ඒක අඳිනවා. හරිද? එතකොට ඒකත් කුකුලගේ ආහාර ජීර්ණ පද්ධතිය වගේම තනියම ඇඳලා කොටස් නම් කරන්න පුළුවන් වෙන්න ඕන. හරිද? ඔයාලගේ ටියුට් එකෙත් දීලා ඇති ටියුට් එකත් බලා ගන්න. හරිද? ටියුට් එකේ ක්ලියර් ෆොටෝ එකක් තියෙන එකත් බලන්න. හරි. මම මෙතන ඉඳන් ගන්නවා. කට තියෙනවා. හරිද? හරිද? හරි. එතකොට මෙතන තමයි කට තියෙන්නේ. හරිද? ගවය ගත්තට පස්සේ ඔන්න මෙහෙම තමයි එන්නේ. හරිද? කොට මෙහෙම ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මෙහෙම තමයි එන්නේ. හරි. දැන් බලමු කොටස් ටික. මේ මෙතන තියෙන ව්‍යුහය ඒ කියන්නේ මෙන්න මෙතන. හරිද? මෙහෙම මේකට කියනවා මුඛය කියලා. ගවයගේ මුඛය. හරිද? දැන් මෙහෙම ආපු මෙන්න මේ කොටසට කියනවා අන්න ශෝතය කියලා. හරිද? මේක අන්න ශෝතය. හරි. ඊට පස්සේ අන්න ශෝතය ඇවිල්ලා තියෙන එමුන ඇවිල්ලා තියෙන අන්න ශෝතය. හරිද? අන්න ශෝතය ඇවිල්ලා තියෙන නේද? මේක තමයි ආමාශය. හරිද? ආමාශය දැන් ඔයාලට පේනවා මේක ටිකක් සංකීර්ණ විදියට තමයි හැදෙන්නේ තියෙන්නේ. හරිද? මෙහෙම තියෙනවා. මෙතන තව කොටසක් තියෙනවා. හරි. දැන් මේක තව කොටසක්. හරි. එතකොට මේක තමයි අපි මෙච්චර වෙලා කතා කරපු මම ඇතුළෙම ලියනවා. මේක රෝමණය. හරිද? මේක තමයි රෝමණය කියලා කියන්නේ අපි මෙච්චර වෙලා කතා කරපු. ඊළඟට මෙන්න මේ කොටස දැන් මේ අන්ශෝධයත් එනවත් එක්කම තියෙන මෙන්න මේ කොටස කියනවා විතංශිකාව කියලා.
විතංශික. ඒකත් එක්ක තියෙන මෙන්න මෙහෙම ඇවිල්ලා මෙහෙම යන කොටසට කියනවා ජට රාශිය කියලා. එතකොට මෙන්න මේ මැද තියෙනවනේ බෝලයක්. අන්න ඒකට කියනවා බහුනන්‍ය කියලා. එතකොට ගවයෙක්ගේ සංකීර්ණ ආමාශය ගත්තට පස්සේ ආමාශයම බෙදලා තියෙනවා ඌමනීය විතංශිකව ජඨරාශය හා බහුනැමිය කියලා කොටස් කීපයකට. අන්න ඒකයි මේකට සංකීර්ණ ආමාශයක් වෙන රෝමාන්තික මේ රෝමණීය තියෙන හින්දා තමයි යාලා රෝමාන්තික කියලා හඳුන්වන්නේ. පැහැදිලිද? හරි. ඊට පස්සේ ඔන්න මේ ජඨරාශයෙන් ආයි එනවා මෙහෙම එකක්. හරිද? එතකොට මේක මෙහෙම එනවා. හරිද? මෙහෙම සම්බන්ධ වෙලා තියෙනවා මේකත් එක්ක. රෝමණීය ජඨරාශයෙන් එනවා මේක. මේක මෙහෙම ඇවිල්ලා මෙන්න මේ ටිකට කියනවා මේ හරියට තියෙන එකට කියනවා ග්‍රහණීය කියලා. කලින් වගේම තමයි මේ කොටස් ටික මේක ග්‍රහණීය. එතකොට මේ ටික කුඩා අන්ත්‍රය. හරිද? ඊට පස්සේ කුඩා අන්ත්‍රයෙන් පස්සේ මෙහෙම එනවා. හරිද? ඊට පස්සේ එන මෙන්න මේ විභව වලට කියනවා. ඊට පස්සේ මේ හරියේ මොනවාද අක්නාශය, අක්මාව, පිත්‍යාශය ඔන්න ඔය ටික මේ ග්‍රහණී හරිය මේ හරිය තියෙනවා. හරිද? ඊට පස්සේ තමයි කුඩාන්තය එන්නේ. කුඩාන්තයෙන් පස්සේ එනවා මහා අන්තය. හරිද? මහා අන්තය මේ හරිය එනවා. මෙන්න මේකට මම මේ හරියෙන් දානවා මහා අන්තය කියලා. මහා අන්තය මේකේ තියෙන විශේෂත්වයක් තමයි මෙයාලට උණ්ටුක පුච්ච තියෙන එකයි. හරිද? දැන් අර කලින් කුකුලගේ ආහාර චීන පද්ධතියේ උණ්ටුක දෙකක් තිබ්බනේ. හැබැයි ගවයගේ ජීර්ණ පද්ධතියේදී උණ්ටුක එකයි. ඒ වගේම යාළගේ මහාන්ත්‍රය තියෙනවා මෙතනින් ගුදය විවර වෙනවා. එන්න ගුදය. හරිද? ඕක තමයි කතාව. මේක ඉතින් දැන් මේ මුඛයෙන් පටන් අරගෙන අන්න ෂෝටේ තෙන්ට එනකම් හරි. ආයෙත් මහාන්ත්‍ර ගහන්නේ මේක එක හරි. වෙනස තියෙන්නේ මෙන්න මේ ආමාශය. දැන් කලින් කුකුලගේ පූර්වාමාශය, වටනය, ගොජ්‍ර ඒ වගේ කොටස් ටිකක් තිබ්බේ. හැබැයි මේකේ පූමනය, බහුනමය, විතංශිකා, ජඨරාශය කියලා මෙන්න මේ වගේ කොටස් ටිකක් තමයි තියෙන්නේ. හරිද? ඔන්න මේක තමයි ආහාර ජීර්ණ පද්ධතිය. මේක ඇන්ඩල කොටස් ටික නම් කරන්න පුළුවන් වෙන්න ඕන වගේම මං කියා දුන්නට පස්සේ මේ එක එක කොටසින් වෙන කාර්යයන් ටිකත් ඔයාලට පුළුවන් වෙනවා. පැහැදිලිද? පටන් ගමු. එක්ක ඔයාලා මේක ඉස්සෙල්ලා ඇඳගෙන ඉන්න. ඇඳලා කතා කරමු. ටක්කන ඇඳි. ටික ටික රැ වෙද්දි කට්ටිය හොයන්නවත් නැහැ. හරිද? ලස්සනට ඇඳගන්න. ෂූට් එක දාලා තියෙන ඉංග්‍රීසි වෙන් නම් කරලා තියෙන්නේ. ඉස්පගස් කියන්නේ
අන්න ශෝතය. ඊට පස්සේ රෝමන් කියන්නේ රෝමනයටම තමයි. හරි. ක්ලෝර් බැඩර් කියන්නේ පිත්තාශය. පැන්ක්‍රීස් කියන්නේ අග්නාශය. ලිවර් කියන්නේ අක්මාව. හරි. ස්මෝල් ඉන්ටෙස්ටින් කියන්නේ කුඩාන්ත්‍රය. හරිද? ඔයාලට ඕන නම් මේ හරියන තුන්දුකේ තව නින් කරන්න ඈ. මේක තමයි මම දැනගෙන තියෙන අය මේ පැත්තෙන් දාලා තුන්දුකේ මෙතන තියෙන නම් කරලා. ඔයාලා දීලා තියෙන රූපෙත් එහෙමද තියෙන්නේ නැත්නම් පැටලි. හරිද? තුන්දුකයක් මෙහෙම ඇවිත් තියෙන ප්‍රදාන. නැත්නම් බලය මොකද කියලා. මේක තමයි ඔමෑසම් කියන නම කියලා තියෙන බහුනමිය. හරිද? තාම නේද තියෙන්නේ. ජඨරාශිය තමයි ඔය ඇබමේසම් කියලා තියෙන්නේ. ඊට පස්සේ විතංශිකාව තමයි රෙටිකියුලම් කියලා තියෙන්නේ. හරිද? පැහැදිලි නේද ඒ රූපේ? තොලක් නැහැ. ටන් කියන්නේ දිව. එතකොට මවුත් එක තියෙනවා. ඊට පස්සේ සැලියරි ග්ලෑන්ඩ් කියන්නේ කේට ගන්ධ. හරිද? මේ හරිය කේට ගන්ධ පිටනවා. මම ඊවන්නේ නැහැ. කියන්නේ කේටේශාව වෙන ගන්ධ. හරිද? අනිත් එක හරකට කොහමද දත් තියෙනවනේ. ඒව තමයි ටීච් කියන්නේ. එල්ස් කියන්නේ ගුද මාර්ගය, ගුදය. ලාර්ජ් ඉන්ටෙස්ටින් කියන්නේ මොනවද මේ මහාන්ත්‍රය. සීකම් කියලා කියන්නේ උණ්ඩුකයට. හරි. පැහැදිලි නේද ඒක? ඒකට ඒක නම් කරගන්න සිංහලෙන් දැනගත්තාම. එතකොට ඔයාලට මේව ඉගෙන ගන්න කැම්පස් එකකට යනවා නම් මේ සියල්ලම ඉංග්‍රීසි වලින් ඉගෙන ගන්න වෙනවා ඉතින්. හරිද? මේ හැම වර්ඩ් එකක්ම ඒව ඉංග්‍රීසියෙන් සමහරලාට ඉංග්‍රීසි වලින් ඉගෙන ගන්න සමහරලාට සිංහල වචනේ මතක නැති වෙනවා. හරිද? එහෙම දැන් ඇනිමල් සයන්ස් කරනවා නම් මේව ඉගෙන ගන්න වෙනවා. නැත්නම් සාමාන්‍ය ඇග්‍රිකල්චර් යනවා නම් ගොඩක් වෙලාවට මේවල කොට අහුවෙන්නේ නැහැ. සතුන්ගේ කොටස් එහෙම අහුවෙන්නේ නැහැ. ඒකට ප්ලාන්ටේෂන් ඇග්‍රිකල්චර් ඉගෙන ගන්න තියෙනවා. ඒකට පේරාදෙණිය ඇග්‍රි මැනේජ්මන්ට් යනවා නම් අර කෝසස් විදියට සමහරලාට සත්ත්ව පාලනය වෙන්නේ. හැබැයි ගැඹුරටම ඇනිමල්ස් ඉගෙන ගන්න වෙන්නේ. හරිද? එතකොට ඇනිමල් සයන්ස් ඩිග්‍රී කරනකොට ඇනිමල් සයන්ස් සාමාන්‍ය තියෙන පේරාදෙනියේ ඌඑල්එස් විතරයි. හරිද? එතකොට ඕවා වැඩිදුර අධ්‍යයනය කළ වෙට් පැත්තට උනත් යන්න පුළුවන්. හරිද? එතකොට දැන් පේරාදෙනිය ඇනිමල් සයන්ස් ඩිග්‍රී නම් ගොඩාක් පරණ එක. හරිද? ඇනිමල් සයන්ස් වල ෆිෂරීස් කියලා තියෙනවා. එතකොට ඒවා මාළු ගැන එහෙම ලොකු පරාසයක් තියෙනවා. එතකොට ඌවේ තියෙන ඩිග්‍රියේ ඇනිමල් සයන්ස් සහ අර ෆුඩ් ප්‍රොඩක්ෂන් එකේ තියෙනවා. ඒකේ ෆුඩ් කැලලකුත් තියෙනවා. හරිද? ෆුඩ් ටෙක්නොලොජි එක සහ සත්තු ගැන. එතනට සත්තුන්ගෙන් කොහොමද බිත්තර ඊට මස් එහෙම ඒකේ එහෙම පරාසයක් තියෙනවා. ඩිග්‍රී දෙකේ අර කන්ටෙන්ට් එක වෙනස්. හරිද? එකම ඩිග්‍රී දෙක තමයි. දැන් තේරෙනවනේ. එතකොට දැන් ඇග්‍රිකල්චර් ඒ වගේ ඩිග්‍රී එකකට ගිහුව සාමාන්‍ය ලංකාව තුළ ජොබ් නැති වෙන්නේ නැහැ. එහෙමයි. ජොබ් එකක් කවුරුත් ගෙදරට ගෙනත් දෙන්නේ නැහැ. හැබැයි ඒ වගේ ඩිග්‍රියක් කළා. කියන්නේ ලංකාවේ තියෙන තැන් තියෙන දේවල් හරිද? එතකොට පාම් කොච්චර තියෙනවද ලංකාවේ? දැන් අපි ඇනිමල් සයන්ස් කරනවා. නෙල්න කියයි අබේරලි කියයි ඕනම තැනක මේ වගේ දැනුම ගොඩක් අඩුයින් ළමයි. හරිද? හැමෝටම මේ දැනුම නැහැ. හරිද? එතකොට ඒ වගේ දැනුම තියෙන මිනිස්සු ජොබ් එකට ගන්න පොර කනවා. ලංකාව ඇතුලේ සාමාන්‍ය සැලරි ටිකක් අඩු ප්‍රශ්න තමයි තියෙන්නේ. පිටරටකට පැනගත්තොත් ආයේ මාරම ජොබ් තියෙනවා සහ සැලරි එක මාර වැඩි. මම ඔයාලට අර එදා ස්පෙෂල් මීටින් එකක් කිව්වනේ. වෙබ්සයිට් වල ගහලා බලන්න ජොබ් වල සැලරි එක සමහරවිට ලක්ෂ 15 20 තියෙනවා. හරිද? ඉල්ලන්නේ සාමාන්‍යයෙන්
ඇග්‍රිකල්චර් ඩිග්‍රිය. හරිද? එතකොට ඇනිමල් සයන්ස් පිළිබඳ නැත්නම් ෆුඩ් ටෙක්නොලොජි ඒ ගැන තියෙන ඩිග්‍රිය. හරි. කොහොම හරි වැඩේ කරගත්තොත් මේ මාස ටික කොහොම හරි මහන්සි වුණොත් මාළම ගේමක් ගහන්න පුළුවන්. ඒ වගේම ඒ බයෝ පැත්තෙන් කිව්වේ ටෙක් ළමයිට ආර්ට් ළමයිට ඒත් තියෙන්නේ. හරිද? දැන් ආර්ට් ළමයෙක්ට ඇග්‍රි වල මාළු විතර රිසල්ට් එක වැඩි. සාමාන්‍යයෙන් ඇග්‍රි වලට B එකක් ගත්තා එයාගේ රිසල්ට් එක වෙන මොකක් හරි සබ්ජෙක්ට් එකකට A එකක් ගන්නටත් වැඩිය උඩට යනවා. හරිද? ඇග්‍රි ළමයිට බයෝ ආර්ට් ළමයිට ගොඩක් වෙලාට නෙමෙයි ඇත්තටම කැම්පස් එකේ ඇග්‍රිකල්චර් ඩිග්‍රියක් කරන්න බෑ. එයාලට තියෙන වෙනම ඩිග්‍රීනේ. හරිද? ඒ වුණාට ලොකු සපෝට් එකක් හම්බ වෙනවා ඉසෙඩ් එක අතින්. හරි? මේවත් තේරුම් අරගෙන වැඩ කරන්න. හරි නේද? හරි. අපි පටන් ගමු. මුඛයෙන් පටන් ගමු. මුඛය මොකද වෙන්නේ? මෙයාගේ මුඛය හොම්බක් විදිහට අපි කියනවා නේද මේ හොම්බ කියලා. හොම්බක් විදිහට විකිරණය වෙලා තියෙනවා. ඒ කියන්නේ එයාට හොටක් නැහැනේ කලින් වගේ නෙමෙයි නිකන් හොම්බක් තියෙනවා. හරිද? හොම්බක් විදිහට විකිරණය වෙලා තියෙනවා. මෙයාගේ මුඛේ දත් තියෙනවා. හරිද? දත් තියෙනවා. ඒ දත් වලින් ආහාර අඹරන්න පුළුවන්, පොඩි කරන්න පුළුවන්, ඒ වගේව කරන්න පුළුවන්. කුකුලගේ ආහාර ජීර්ණ පද්ධතිය යට හොටක් තිබ අඹරන්න, පොඩි කරන්න, ඒව කරන්න බෑ. චප්ප කරන්න බෑ. හැබැයි හරකෝක චව් චව් ගග හප හප ඉන්නවා. හරිද? එයාට පුළුවන් චප්ප කරන්න, පොඩි කරන්න, ඒ ටික කරන්න. හරිද? ගවයාගේ දත් ගත්තට පස්සේ ස්ථීර දත් තියෙනවා, කිරි දත් තියෙනවා. ගවයාගේ දත්වල ස්ථීර දත් 32ක් තියෙනවා, කිරි දත් 20ක් තියෙනවා. හරිද? ස්ථීර දත් 32ක් තියෙනවා, කිරි දත් 20ක් තියෙනවා. හරි. ප්‍රධානවම මොකේ වෙන්නේ? ඔයාලට තේරෙනවා දත් තියෙනවා. එතකොට මේකේ ප්‍රධානවම වෙන්නේ යාන්ත්‍රික ජීරණය. ආයෙ කොළ ටිකක් කඩට ගත්තා, හපනවා. යාන්ත්‍රික ජීර්ණය තමයි වෙන්නේ. හරිද? ප්‍රධාන වශයෙන්. ඊට පස්සේ මෙයාගේ රසායනික ජීර්ණයත් වෙනවා. මුඛයෙන් සාමාන්‍ය ඔයාලට හරකෙක් තනකොළ කද්ද උනත් කට දෙපැත්තෙන් කෙල බේරෙනවා දැකලා තියෙනව නේද? දැන් මේ හරිය වුණත් කෙල තියෙනවා. හරිද? එතකොට සාමාන්‍යයෙන් මුඛයේදී දිනකට කේටය කෙල කියන්නේ නෑනේ අපි සාමාන්‍ය. කේටය ලීටර 200ක් විතර ශාවය වෙනවා. සෙල්ලම් නෑ. මො හැමතිස්සෙම කෙල පෙර තමයි ඉන්නේ. ලීටර් 200ක් විතර මුඛය ඇතුලේ දිනකට ශාවය වෙනවා කේටේ. හරිද? හැබැයි විශේෂත්වයක් තියෙනවා. කේටයේ එන්සයිම නැහැ. මම හිතුවේ කේටයේ 200ක් නම් අපිට සීරෙන්න මේක ඇතුලේ රසායනික චීනය වෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. මොකද වෙන්නේ? මේ කේටේ 200ක් හැදුනට මේකේ ඒ කේටේ ඇතුලේ ඇමයිලේස් කියන එන්සයිමේ නැහැ. පැහැදිලිද? එතකොට මේක ඇමයිලේස් නැත්තම් රසායනික ජීරණයක් වෙන්නේ නැහැ. හරිද? එතකොට ඒක ඔළුවේ තියාගන්න ඕනේ එහෙම නැහැ කියලා. හරිද? කුකුලගේ එහෙම තිබ්බා. එයාලක මහ ලොකු කේටයක් ෂාවි වුණේ නැත්තත් කේටේ එන්සයිම තිබ්බා ඇමයිලේස් කියන එන්සයිම. හරිද? ඕවා MCQ පොයින්ට්. රසායනික ජීරණයක් වෙන්නේ නැහැ. හරිද? හරි. මුඛයෙන් ගත්තට පස්සේ අපි ආයෙනවා අන්න ශෝතයට. අන්න ශෝතය කියන්නේ අපේ වගේම අන්න ශෝතේ ක්‍රමා කුංචන චලන වෙනවා. ඒ කියන්නේ මෙහෙම වෙනවා දිගැරෙනවා. ආයි මෙහෙම වෙනවා ආයි දිගැරෙනවා. හරිද? ක්‍රමා කුංචන චලන කියන්නේ මෙහෙම. හරිද? චලන මගින් අර මෙතන තියෙන මේව ටික මෙහෙම වෙලා ගෙනියනවා මෙන්න මේ ආමාශයට. හරිද? ක්‍රමා කුංචන චලනය මගින් මුඛයේ තියෙන ආහාරය රූමණයේ විත ගෙනියන එක තමයි මොකද්ද කරන්නේ? අන්න ශෝධයමයි. හරිද? ඒ වගේම තව එකක්. රූමනේ තියෙන ආහාර ආයෙත් වමාරා කන්න මුඛයට පරිවහනය කරන්නෙත් අන්න ශෝධයමයි. පැහැදිලිද? එහෙනම් මුඛයේ තියෙන ආහාර රූමනේට ගෙනියනවා කෙලින්ම අන්න ශෝධය මගින් ක්‍රමාකුංචන චලනමගින්. හරක් වමාරා කනවා කියලා අහලා තියෙනවද? එයා ජීවනය කළ මෙතන ගිහුට ආයි ගන්නවා කටට. ආයි චව් චව් ගාලා හප හප ඉන්න. හරිද? එහෙනම් රූමනේ තියෙන ආහාර ටික ආයි මුඛයට එන්නේ අන්න ශෝතය හරහා. එතකොට ඒක තමයි අන්න ශෝතේ කාර්යය. හරිද? ඒකත් දාගන්න පොයින්ටයක් විදිහට. හරිද? හරි. ඊට පස්සේ
ඔන්න ආමාශයට එනවා. ආමාශය කියලා කියන්නේ මෙන්න මේ කොටසට. හරිද? ආමාශය කොටස් හතරකට බෙදලා තියෙනවා මෙන්න මේ සංකීර්ණ ආමාශය. රෝමණය, විතංශිකාව, බහුනැමිය, ජඨරාශය කියලා කොටස් හතරකට බෙදලා තියෙනවා. මේකෙන් සත්‍ය ආමාශය කියන්නේ මෙන්න මේ ජඨරාශයට. මෙන්න මේ ජඨරාශය කියන කොටසට අපි කියනවා සත්‍ය ආමාශය කියලා. කොහේ හරි සත්‍ය ආමාශය කියලා තියෙනව නම් ඒකෙන් අදහස් කරන්නේ ජඨරාශය ගැන. පැහැදිලිද? හරි. සත්‍ය ආමාශය කියලා තියෙනවා එකෙන් අදහස් කරන්නේ ජඨරාශය ගැන. MCQ පොයින්ට් එක. ජඨරාශය කියලා දෙන්නේ නැතුව සත්‍ය ආමාශය කියලා MCQ දෙයි. ඒතර ඔයා සත්‍ය ආමාශයයි ජඨරාශයයි කියන්නේ එකක් කියලා දන්නේ නැත්තම් MCQ ඉවරයි. පැහැදිලිද? පොඩි චූටි පොයින්ට් එකේ ඉඳන් අල්ලගන්න නැත්තම් මේක කරන්න බෑ. හරිද? හරි. අනිත් කොටස් ටික තියෙනවනේ. විතංශිකාව, බහුනැමිය, රූමණය කියන මෙන්න මේ කොටස් තුනට කියනවා පූර්වාමාශය කියලා. එහෙනම් රූමණයන්, බහුනැමියන්, විතංශිකාවයි කියන කොටස් තුනට අපි නමක් කියනවා පූර්වාමාශය. මතකයිනේ කුකුලගෙත් පූර්වාමාශය කියලා කොටසක් තිබ්බා. මෙයාලගෙත් පූර්වාමාශය කියන්නේ මෙන්න මේ කොටස් තුනේම එකතුවට. සත්‍ය ආමාශය ගම් ජඨරාශය. ඒකත් මතකේ තියෙනවා. ගවයාගේ පූර්වාමාශය කියලා කොහේ හරි MCQ එකක් දුන්නොත් ඒකෙන් අදහස් වෙනවා රෝමණය, බහුනැමිය, විතංශිකාව කියන කොටස් තුන ගැනම. පැහැදිලිනේ? හරියට තේරුම් ගන්න. නැත්තම් පැටලෙනවා. හරිනේ? හරි. අපි දැන් රෝමණය ගැන කතා කරමු. හරිද? ඔන්න අන්න ශෝතය දෙකේ මුඛයෙන් ආපු ඒවා කෙලින්ම වැටෙන්නේ රෝමණයට මෙන්න මේ කොටසට. හරිද? ඉස්සෙල්ලම වැටෙන්නේ රෝමණයට. හරි. මම මේකට පොඩි කෙටි ක්‍රමයක් කියන්නම් මේ ටික දැන් අලුත් හවිෂට එම් චුට්ටක් ඕනනම් ප්‍රයෝජනවත් වෙයි. දැන් මේක පුළුවන් අය පාඩම් අය මතක තියාගන්න ඕනේ. විභජරු කියලා කියන්න පුළුවන් මේකට. හරිද? පොඩි කෙටි ක්‍රමයක්. විභජරු. විභ කියන්නේ මොකක්ද? විතාංශිකාව. හරිද? ද කියන්නේ මොකක්ද? බහුනැමිය. විභජරු. ජ කියන්නේ මොකක්ද? ජඨරාශය. රෝ කියන්නේ මොකක්ද? රෝමණී. මේ කොටස් ටික අමතක වෙනවා නම් විභජරු කියලා මතක තියාගන්න පුළුවන්. හරිද? විභජරු. එනේ වී මෙතන වී පටන් ගන්නවා වී ද රු. මෙහෙම වී ද රු. හරිද? මතක නම් අවුලක් නැහැ. ඒක අමතක වෙනවා නම් මේ කොටස් ටික එකෙන් මතක තියාගන්න විභජරු. හරිද? හිතංශිකාව, බහුනමීය, ජඨරාශය සහ රෝමණය. හරිනේ? හරි. අපි ඉස්සෙල්ලම රෝමණය ගැන කතා කරමු. සංකීර්ණ ආමාශය ගත්තට පස්සේ ඔයාලට මේක දැක්කමත් පේනවා රෝමණය තමයි ටිකක් ලොකුවට ඇඳලා තියෙන්නේ. ලොකුවට ඇඳලා තියෙන නිකන් නෙමෙයි ආමාශයේ මුළු ධාරිතාවෙන් 80ක් විතර තියෙන්නේ මෙන්න මේ රෝමණයට. හරිද? රෝමණය තමයි මහා ලොකුවට පොම්බගෙන ඉන්නේ. මේ අනිත් කටේ චූටි කොටස් විදිහට 80ක් රෝමණය. හරි. හරි. මේක ඇතුලේ යාන්ත්‍රික ජීර්ණයකුත් වෙනවා. ඒ වගේම සුද්ධජීවී ජීර්ණයකුත් වෙනවා. හරිද? රෝමණය අභ්‍යන්තර බිත්ති ගත්තට පස්සේ මේක නිකන් තුවායක කෙඳි කෙඳි වගේ තමයි තියෙන්නේ. හරිද? තුවායක කෙඳි වගේ පේශමේ පිටිකා තියෙනවා. ඒවා නිකන් නිරීම් වගේ පේශමේ පිටිකා වගේ තියෙනවා. තුවායක කෙඳි වගේ. හරිද? මෙන්න මේ වගේ කෙඳි කෙඳි ව්‍යුහයක් තියෙන තුවායක කෙඳි වගේ පේශමේ පිටිකා වගේ ව්‍යුහයක් තියෙනවා. හරිද? බිත්තිය. හරිද? එතකොට රෝමණයේ ඉන්නවා මේ රෝමණය ඇතුලේ ඉන්නවා බැක්ටීරියා, පොටසෝ. හරිද? දිලීර වගේ සුද්ධජීවීන් විශාල ප්‍රමාණයක් මෙන්න මේ රෝමණයේ වාසය කරනවා. කවුද ඉන්නේ? බැක්ටීරියාව ඉන්නවා, පොටසෝව ඉන්නවා, දිලීර වගේ සුද්ධජීවීන් විශාල ප්‍රමාණයක් මේ රෝමණයේ ඇතුලේ වාසය කරනවා. පැහැදිලිද? ඊට පස්සේ
දැන් සුද්ධ ජීවි ශල්පමනක් එනවාද ඔයාලට තේරෙනවා සුද්ධ ජීවි ජීවනයක් කොහොමද මේක ඇතුලේ වෙනවා කියලා. හරි. ආහාරයක තියෙන දල තන්තු තියෙනවා. ප්‍රෝටීන් නොවන නයිට්‍රජනීය ද්‍රව්‍ය ඔන්නෝව ජීර්ණය කරනවා මෙන්න මේ සුද්ධ ජීවීන් මගින්. හරිද? හරි. දල තන්තු ජීර්ණයෙන් හම්බෙනවා වාෂ්පශීලී මේද අම්ල කියලා જાති. හරිද? වාෂ්පේ අර මම කලින් කිව්ව මතක සෛලේජ් වල වාෂ්පශීලී මේද අම්ල මොනවාද? බියුටික් අම්ල, ලැක්ටික් අම්ල කියලා උදාහරණ දෙකක් කිව්වා. අන්න ඒ වගේ අම්ල තමයි හැදෙන්නේ. හරිද? එහෙනම් දල තන්තු ජීර්ණයෙන් වාෂ්පශීලී මේද අම්ල හැදෙනවා. හරිද? ඒ හැදෙන මේද අම්ල මේ රෝමණයේ බිත්තිය මගින් අවශෝෂණය කරගන්න. හරිද? එතකොට රූමණය තුල දලතන්තු සුද්ධජීවීන් මගින් ජීර්ණය වෙන ආකාරය කොටස් කිහිපයකට බෙදෙනවා. කොහොමද? දලතන්තු බෙදෙනවා ප්‍රෝටීන් නොවන ඒවා කියලා කොටස් කිහිපයකට බෙදලා තමයි මේක ජීර්ණය වෙන්නේ. හරිද? එතන pH අගය කොච්චර විතරද රෝමනි? සාමාන්‍යයෙන් pH අගය 5.5ත් 6.5ත් අතර වගේ අගයක්. එතකොට ලොකු භාෂ්මික බවකුත් එහෙම නැහැ. පොඩි ආම්ලික බවකට චුට්ටක් හැල්ල තියෙනවා. එහෙම නැතුව ප්‍රශස්ත අගයක තියෙනවා. පැහැදිලිද? හරි. කොහොමද දලතන්තු ජීර්ණය වෙන්නේ? රෝමනයේ තියෙන දලතන්තු වලට සුප්‍රජීවීන් එනවා. සුප්‍රජීවීන් ඇවිල්ලා වාෂ්පශීලී මේදන් වල හදනවා. වාෂ්පශීලී මේදම්. හරිද? වාෂ්පශීලී මේදම්ලයි වාෂ්පශීලී නොවන මේදම්ලයි හදනවා. හරිද? වාෂ්පශීලී මේදම්ල හදනවා. වාෂ්පශීලී නොවන මේදම්ල හදනවා. හරිද? ඒ වගේම වායු වර්ගත් හදනවා. වාෂ්පශීලී ඒවා, වාෂ්පශීලී නොවන ඒවා, නොවන මේදම්ල හදනවා. වායු වර්ගත් හදනවා. පැහැදිලිද? වායු වර්ග විදියට කාබන් ඩයොක්සයිඩ්, එතකොට ඇමෝනියා, මීතේන් වගේ ඒවා හදනවා. එතකොට විටමින් B සංකීර්ණත් හදනවා වායු වර්ග විදියට මේ දලතන්තු ජීර්ණ මේ රෝමණේ ඇතුළේ. හරිද? එතකොට වාෂ්පශීලී මේද අම්ල විදියට ඇසිටික්, බියුට්‍රික් අම්ලය, ඇසිටික් අම්ලය හා පොපියොනික් අම්ල හදනවා. හරිද? වාෂ්පශීලී නොවන ඒවා විදියට පයුරික් අම්ලය සහ ලැක්ටික් අම්ලය හදනවා. ඔයාලට මතක ඇති මම සෛලීච්ඡයේදී කිව්වා වාෂ්පශීලී මේද අම්ල සහ වාෂ්පශීලී නොවන මේද අම්ල බියුට්‍රික් හැදුනම ඇයි අරක සවුත් වෙන්නේ කියලා. පැහැදිලිද? එහෙනම් වාෂ්පශීලී මේද අම්ල හා වාෂ්පශීලී නොවන මේද අම්ල. මොනවාද වාෂ්පශීලී මේද අම්ල? ඇසිටික් අම්ලය, පොපියුනික් අම්ලය සහ බියුට්‍රික් අම්ලය ගන්න පුළුවන්. වාෂ්පශීලී නොවන ඒවාට මොනවද ගන්න පුළුවන්? පයුරික් හා ලැක්ටික් අම්ලය ගන්න පුළුවන්. හරිද? ඒ ටික දාගන්න. වායු වරු කාබන් ඩයොක්සයිඩ්, CO2 ගන්න පුළුවන්, ඇමෝනියා ගන්න පුළුවන්. එතකොට මීතේන් ගන්න පුළුවන්. තව විටමින් B සංකීර්ණත් හැදෙනවා. දලතන්තු ජීර්ණය වෙලා. හරිද? ඊට පස්සේ ප්‍රෝටීන් නොවන නයිට්‍රජනීයව ජීර්ණය වුණාම සුද්ධජීන් ඇවිල්ලා සුද්ධජීවී දේහ ප්‍රෝටීන කියලා જાතියක් හැදෙනවා. හරිද? සුද්ධජීවී දේහ ප්‍රෝටීන නයිට්‍රජනීය ප්‍රෝටීන් නොවන නයිට්‍රජන් ජීර්ණය වුණාම. හරිද? පැහැදිලිද? එතකොට රෝමණය වෙන්නේ මොනවද කියලා අහුවොත් මේ ටික ලියන්න. හරිද? තමයි රෝමණයේ කතාව. 80ක් විතර ධාරිතාවක් තියෙනවා. හරිද? ටක් ගාලා මේක දාගන්න මම මකනවා.
හරිද? ඇයි මේ දල තන්තු තියෙන්නේ? ඉතින් හරක් කන්නේ දල තන්තුනේ තනකොළ ඒ වගේ ශාකමය ආහාරනේ ගන්න. හරිද? හරි. ඊට පස්සේ අපි එනවා විතංශිකාවට. හරිද? සංකීර්ණ ආමාශයේ කුඩාම චූටිම කොටස තමයි විතංශිකාව කියන්නේ. මේ විතංශිකාව මී වදයක් වගේ. හරිද? චූටි මී වදයක හැඩයක් වගේ තමයි තියෙන චූටි මී වදයක් වගේ. හරිද? එතකොට රෝමණයේ වෙච්ච මෙන්න මේ සුද්ධජීවී ජීරණය. එතකොට මේක මොකද්ද? මී වදයක් වගේ ඒක දැනගන්න ඕනේ. හරිද? රෝමණයේ වෙච්ච සුද්ධජීවී ජීරණය මෙතෙන්දී සිද්ධ වෙනවා. ඒ කියන්නේ කලින් වගේම දලතන්තු ආය ආය ජීර්ණය වෙලා වාෂ්පශීලී මේද අම්ල, වාෂ්පශීලී නොවන මේද අම්ල සහ වායු වර්ග නිපදවන. පැහැදිලිද? හරි. එතකොට මේ වගේ අභ්‍යන්තර බිත්තිය මේ වදයක් වගේ ෂඩශාකාර කුහර ස්වරූපයක් තියෙනවා. ඒ හැඩය මේකේ ජීර්ණය වෙන ප්‍රොසෙස් එකට උපකාරී වෙනවා. හරිද? ඒක මතක තියෙන්න ඕනේ. ඒ වගේම කුඩාම කොටස. විතංශිකා කියන කුඩාම කොටස ඒකත් මතක තියෙන්න ඕනේ. ඊළඟට අපි යම් බහු නැමියට මැද තියෙන පොඩි බෝල්. හරිද? මේකේ අභ්‍යන්තර බිත්තිය ගත්තට පස්සේ නිකන් පොතක පිටුවක්. හරිද? නිකන් පොතක පිටු වගේ විදිහක් තියෙන්නේ. හරිද? ඒතකොට පේශමය රැලි. පොතක පිටු වගේ නිකන් පේශමය රැලි 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 තියෙනවා. මේක යාන්ත්‍රික චීරණයට ලක් වෙනවා. යාන්ත්‍රික චීරණය පොතේ රැලි රැලි වගේ තියෙන හින්දා යාන්ත්‍රික චීරණයකට උපකාරී වෙනවා. එහෙනම් බහුනමීදී ආහාර යාන්ත්‍රික චීරණයට ලක් වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. පැහැදිලිද? හරි. විතංශිකාවට පස්සේ තියෙන රවුම් හැඩති ව්‍යුහය තමයි බහුනමී කියන්නේ. අපිට එහෙම හඳුන්වන්න පුළුවන්. විතංශිකාවට පස්සේ තියෙන රවුම් හැඩති ව්‍යුහය. හරිද? මම දැන් විභජරු කියලා කිව්වනේ. වියන්නෙන් පස්සේ බයන් එන්නේ. විතංශිකාවට පස්සේ. විභ. හරිද? පැහැදිලිද? හරි. ඕක තමයි බහුනමී කතාව. ඒකත් දැනගන්න ඕනේ. ඒකේ තියෙන අර ස්පෙෂල් ලක්ෂණ ටික. ඊට පස්සේ අපි එනවා ජඨරාශයට. ජඨරාශය කියන්නේ ටිකක් මොකක්ද ඒක? සත්‍ය ආමාශය කියලා කිව්වේ. මෙතෙන්දි තමයි ආහාර රසායනික ජීර්ණයට ලක් වෙන්නේ. හරිද? ජඨරාශයේ අර කලින් කිව්වා මතකද? අර පූර්වාමාශයේ වෙච්ච කතාව තමයි මෙතන. ජඨරාශයෙන් HCl ශ්‍රාවය වෙනවා. හරිද? සත්‍ය ආමාශයෙන් HCl අම්ලීය ශ්‍රාවය වෙනවා. එතකොට පෙප්සිනුත් ශ්‍රාවය වෙනවා. හරිද? ඔයාලා දන්නවා දැන් පෙප්සිනෝජන් තමයි ශ්‍රාවය වෙන්නේ. පෙප්සිනෝජන් එකට HCl තියාගලා තමයි පෙප්සින් හැදෙන්නේ කියලා. ඒක මම කලින් කිව්වේ ඉන්න ආයෙ මෙතන ලියන්නේ. හරිද? මම කෙලින්ම කියන්නේ HCl හා පෙප්සින් ශ්‍රාවය වෙනවා කියලා. හරිද? පෙප්සින් කියන්නේ ඇක්ටිව් ආකාරය. හරිද? වසු පැටියෙක්ගේ නම් දැන් මේ මහ හරකෙක් ගැන කතා කරමු. වසු පැටියෙක්ගේ නම් පෙප්සින් ශ්‍රාවය වෙන්නේ නැහැ. පෙප්සින් වෙනුවට වෙන එන්සයිමයක් තමයි ශ්‍රාවය වෙන්නේ. මොකද්ද? රෙනින්. MCQ ප්‍රශ්නයක්. රෙනින් කියන එන්සයිමය තමයි මේ ජඨරාශයේදී එහෙම නැත්නම් මේ කියන සත්‍ය ආමාශයේදී පෙප්සින් වෙනුවට ශ්‍රාවය වෙන රෙනින් කියන එන්සයිමය. පැහැදිලිද? හරි. එතකොට ඒක මම පස්සේ කියන්න වසුපැටිය කතාව. හරිද? වෙන ටික අහගන්න. ප්‍රෝටීන් දැන් මේ ජඨරාශයේදී ප්‍රෝටීන් වලට මොකද වෙන්නේ? මේ හැදිච්ච පෙප්සින් ටික එනවා. හරිද? පෙප්සින් ටික ඇවිල්ලා ප්‍රෝටීන් වලට කඩනවා පෙප්ටයිඩ් බවට. පෙප්ටයිඩ් බවට අන්න සංකීර්ණ ආහාරය සරල ආහාරය බවට පත් කරනවා. පැහැදිලිද? හරි. ඊට පස්සේ කිරි තියෙනවනේ. හරිද? කිරි රෙනින් කියන එන්සයිමේ ශ්‍රාවය වෙනවා. හරිද? වසුපැටියේගේ තමයි මේ කියන්නේ. රෙනින් කියන එක ශ්‍රාවය වුණාට පස්සේ කිරිවලට කිරි කැටි ගැසීම සිදු වෙනවා. හරිද? මොකද දැන් කිරි මොකද ඒකට?
වසු පැටියෙක් ඉපදුනාට පස්සේ තණකොළ කන්නේ නැහැ. එයාලා කිරි තමයි බොන්නේ. හරිද? අර අම්මගෙන් එළදෙනකින් කිරි බොන්නේ. කිරි බොන වසු පැටියට පෙප්සෙන් ශාවය කළ වැඩක් නැහැනේ. පෙප්සීන් මගින් කරන ප්‍රෝටීන් පෙප්ටයිඩ් බවට පත් කරනවා. හරිද? එතකොට පෙප්සින් ශාවය කළ වැඩක් නැහැ. යා ඔය මොනවාද තනකොළ, තෘණ වර්ග, සෛලේජ් මොනවාද? සෙලියුලෝස් නෙමෙයි ගන්න කිරි. ඉතින් කිරි ගන්න හරකෙක්ට වසුපැටියෙක්ට පෙප්සින් දීලා වැඩක් නැහැ. එයාට දෙන්නේ රෙනින් කියන එන්සයිමේ කිරි කැට ගැසීම. වසුපැටියෙක්ගේ ආමාශය ගත්තට පස්සේ ජඨරාශය තමයි විශාලම ව්‍යුහය. ඒකත් MCQ පොයින්ට් එක. සාමාන්‍ය හරකෙක්ගේ විශාල ව්‍යුහය රෝමණය. හැබැයි ඉපදිච්ච ගමන් වසපැටියෙක්ගේ රෝමණය කියන්නේ කුඩා ව්‍යුහයක් විශාල වෙන්නේ මෙන්න මේ ජඨරාශය කියන කොටස. ඇයි ඉපදිච්ච ගමන් එයාලා තනකොළ කන්නේ නැහනේ. තනකොළ කෑවොත් තමයි මෙන්න මේ රෝමණේ සෙලියුලෝස් ජීර්ණය වෙලා දලතන්තු ජීර්ණය වෙන්නේ. හැබැයි වසුපැටියෙක් දලතන්තු ගන්න නැති හින්දා එතන ජීර්ණයක් වෙන්නේ නැති හින්දා මේ ව්‍යුහය කුඩායි. එයාගේ කිරිනේ බොන්නේ කිරි බොයන හින්දා මෙන්න මේ ජඨරාශය කියන මොනවාද මේ සත්‍ය ආමාශය තමයි විශාල වෙලා තියෙන්නේ. එහෙනම් පරිණත හරකෙකුගේ වසුපැටියෙක්ගේ ආමාශයේ ව්‍යුහයේ වෙනස දැනගන්න. වසුපැටියේ ටික 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 ලොකු වෙද්දී අන්න ක්‍රමයෙන් එයා හූමනේ විශාල වෙලා එයා චුට්ට චුට්ට තනකොළ කන්දී හූමනේ විශාල වෙනවා ජඨරාශය සාමාන්‍ය පොඩි ගානට එනවා. එතකොට අන්න රෙනින් ශාවය වෙන්නේ නැහැ. මෙතනත් පෙප්සින් තමයි ශාවය වෙන්නේ. තේරුණාද ඒ කතාව? ඒක හරියට තේරුම් ගන්න MCQ වල අහන පොයින්ට් එක සහ පැටලෙන පොයින්ට් එක. හරිද? හරි. හෝමනයේ සහ විතංශිකාවකින් දෙකම සාමාන්‍යයෙන් ඌන වර්ධනයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ තනකොළ දල ආහාර ගන්න නැති හින්දා. හරිද? ඇයි ඉතින් දැන් ලොකු හරකෙක්ගේ රෝමණය විශාල වෙන එයා දල ආහාර තමයි ගන්න. හරිද? ඒක නිසා. හරි නේද? ඒකට සයින් හරි. එතකොට කිරි මොනවාද කරන්නේ රෙනින් දිල කිරි කැට ගැසීම ඒ ටික කරනවා. චූටි පැටියෙක්ගේ. හරිද? හරි. එතකොට සුද්ධජීවීන් විසින් හරිද? සුද්ධජීවීන් විසින් ප්‍රෝටීන් නොවන නයිට්‍රජන් ඒවයි භාවිතා කරලා සුද්ධජීවී දේහ ප්‍රෝටීන් මෙන්න මේ අවස්ථාවේදී නිපද වෙනවා. මොකද කරන්නේ? සුද්ධජීවීන් විසින් ප්‍රෝටීන හා ප්‍රෝටීන් නොවන නයිට්‍රජනීය ව්‍යුහ භාවිතා කරලා සුද්ධජීවී දේහ ප්‍රෝටීන හදනවා ජඨරාශයේදී. හරිද? එකක් දාගන්න. හරිද? ඕක තමයි ජඨරාශය වෙන කතාව. අර මං කියපු වසපතියගේ පොයින්ට් එක ඒ ටිකත් හයිලයිට් කරගන්න. රෙනින්ෂාවය වෙන්නේ මේ ජඨරාශයේදී රූමනේදී රෙනින්ෂාවය වෙන්නේ නැහැ. ඕක පටලවනවා MCQ. හරිද? නැත්තම් ගහයි කිව්ව රූමනේ තමයි රෙනින්ෂාවය වෙන්නේ. මම වෙන්නේ නැහැ. හරකගේ ගිහිල්ලා ආමාශය වෙනස් කරලා ඉන්න එපා පේපරේදී. හරිද? හරකගේ ආමාශය හරි විදියට ලියන්න. ඉතිහාසයේ පේපරේ සිතියම් වෙනස් කරනවා වගේ නැත්තම් මේවා පටලවලා ජීරණේ අනිත් පැත්තේ හරියට ඉගෙන ගන්න එකකින්ද වෙන්නේ. හරි. ඔක තමයි ජඨරාශය. මකන්නම්. ඊට පස්සේ එනවා ග්‍රහණීය. හරිද? ඔන්න දැන් අපි ආමාශය කතා කරලා ඉවරයි. ඔන්න ඊට පස්සේ ආමාශයෙන් එළියට එනවා. ජඨරාශයේ ඉඳන් දැන් ওই ජීර්ණයේ වෙච්ච ටික එනවා මෙන්න ග්‍රහණියට. හරි. ග්‍රහණය ගත්තට පස්සේ ආහාර රසායනිකව ජීර්ණයව ලක්වන ස්ථානයක් ග්‍රහණය කියන්නේ. හරිද? මේ වෙලාවේදී කලින් අර කුකුලක වගේම පිත්ත්‍යාසයෙන් පිත්තුෂ එනවා අග්නාශයෙන් අග්නාශික විෂ එනවා. හරිද? මොකද මේ හරිය තමයි පිත්ත්‍යාශය අග්නාශය අක්මාවයි තුනම තියෙන්නේ. හරිද? අන්නේ තුනෙන් පිත්ත්‍යාසයෙන් පිත්තුෂ අග්නාශයෙන් අග්නාශික විෂ ශාවය වෙනවා මේ වෙලාවේදී. හරිද? එතකොට අග්නාශික විෂයේ ප්‍රෝටීන් අර කලින් වගේම තමයි. හරිද? මම ආයෙ ලියන්නම්. ප්‍රෝටීන් වලට මේ කියන්නේ මම ග්‍රහණීය වෙන කතාව. ප්‍රෝටීන් තියෙනකොට සාවය වෙනවා ටිප්සීන්.
පිත්සිල් සහ වේලෙන් මොනවද හදන්නේ ප්‍රෝටීන් එක්ක? කියන බඳෙන් දන්නවා. කලින් කිව්වා. පෙප්ටයිඩ් හදනවා. තව ඊළඟට මොනවද තියෙන්නේ? කාබෝහයිඩ්‍රේට් තිබ්බොත් කාබෝහයිඩ්‍රේට් වලට මොනවද එන්නේ? ඇමයිලේස් කියන එන්සයිම් එනවා. ඇමයිලේස් කියන එන්සයිම් ඇවිල්ලා අග්නාශයෙන් මොනවද හදන්නේ? කාබෝහයිඩ්‍රේට් ග්ලූකෝස් මෝල්ටෝස් බවට පත් කරනවා. දැන් මේ නම් තියෙන කලින් කතාවම තමයි කාබෝහයිඩ්‍රේට් ඇමයිලේස් අය ග්ලූකෝස් මෝල්ටෝස් බවට පත් කරනවා. හරිද? ඊට පස්සේ මේ දේ මොකද වෙන්නේ? මේ දේට කවුද එන්නේ? මේ දේට එන්නේ ලයිපේස් කියන එන්සයිම් එක. ලයිපේස් කියන අක්නාශක විශේෂ කියන එක ඇවිල්ලා මොකද වෙන්නේ? ග්ලිසරෝලුයි මේ දම්ලය බවට අන්න කැලරි වලට කඩනවා. හරිද? එහෙනම් ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, මේතිය කියන ඒවා ඔන්න ඔය විදියට ග්‍රහණයේදී ජීර්ණයට ලක් වෙනවා. හරිද? ඒකට අදාළන ඔන්න කලිනුත් කිව්වා. හරිද? නේද? ඕක තමයි ග්‍රහණීය කතාව. ඊට පස්සේ හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? ග්‍රහණීය මොකහට දෙන්නේ ඊළඟට? ග්‍රහණයෙන් එනවා කුඩා අන්ත්‍රයට. හරිද? ඔන්න කුඩා අන්ත්‍රය මෙන්න මේ හැටියට එනවා. කුඩා අන්ත්‍රයේදී මොකද වෙන්නේ? ආහාරයක රසායනික ජීර්ණයක් වෙනවා. ඒ ලැබෙන ඵල අවශෝෂණය වෙනවා. හරිද? මේ වෙලාවේදී අන්න ජීර්ණය සම්පූර්ණ වෙලා අවශෝෂණය වෙන්න පටන් ගන්නවා. කුඩාන්ත්‍රයේ අභ්‍යන්තර බිත්තියේ අංගුලිකා වගේ ව්‍යුහයක් තියෙනවා. ඒ කියන්නේ අංගුලිකා වගේ ව්‍යුහයක් තියෙනවා. අංගුලිකා ව්‍යුහ මගින් පුෂ්ටික ශ්‍රේෂ්ඨඵලය වැඩි කරලා තියෙනවා. හරිද? අංගුලිකා වගේ ව්‍යුහයක් තියෙනවා. පුෂ්ටික ශ්‍රේෂ්ඨඵලය වැඩි. අන්න ඒකින්ද හොඳින් අවශෝෂණය කරගන්න පුළුවන් හැකියාව වැඩි වෙනවා. පැහැදිලිද? හරි. ආහාරයට ශාවය වෙන මොනවාද? ආන්ත්‍රික විෂ මගින් මේ කුඩා අන්ත්‍රයේදී රසායනික චීනය ලක් වෙනවා කලින් වගේම තමයි. පෙප්ටයිඩ් වලට පෙප්ටිඩේස් ඇවිල්ලා ඇමයිනෝ අම්ල හැදෙනවා. හරිද? මෝල්ටෝස් වලට මෝල්ටේස් ඇවිල්ලා ග්ලූකෝස් හැදෙනවා. සුක්‍රෝස් වලට සුක්‍රේස් ඇවිල්ලා ග්ලූකෝස් හා ප්‍රක්ටෝස් කියන එක හැදෙනවා. ඔන්න ඕක මොකද වෙන්නේ? කුඩා අන්ත්‍රයේදී වෙනවා. හරිද? එක කලිනුත් කිව්ව හින්දා මේව කරන්න නැහැ ලොකුවට දැනගන්න ඕන අංගුලිකා තියෙනවා. අංගුලිකා තියෙනකොට පුෂ්ටික ශ්‍රේෂ්ඨඵලය වැඩි වෙනවා. ඒකෙන් අවශෝෂණය කිරීමේ හැකියාව කියන එක වැඩි වෙනවා. හරිද? හරිද? මොනවද කුඩාන්ත්‍රයේදී වෙන්නේ? පෙප්ටයිඩ් වලට පෙප්ටිඩේස් වෙනවා. එතකොට මොනවද හැදෙන්නේ? ඇමයිනෝ අම්ල. පෙප්ටයිඩ් වලට පෙප්ටිඩේස්. මෝල්ටෝස් වලට මෝල්ටේස් ඇවිල්ලා හැදෙනවා ග්ලූකෝස්. සුක්‍රෝස් වලට සුක්‍රේස් ඇවිල්ලා හැදෙනවා ග්ලූකෝස් සහ ප්‍රොක්ටෝස් කියලා. පැහැදිලිද? හරි. ඊළඟට එනවා මහා අන්ත්‍රය. හරිද? ඔන්න උණ්ඩුකයේ තියෙනවා. උණ්ඩුකෙන් අර කලින් කියපු එකම තමයි ඇවින්නේ. තන්තු ජීර්ණය කරගන්න ඊට පුළුවන්. හරිද? ගබඩා කරලා තියාගන්න උණ්ඩුක පුච්චෙන් පුළුවන් වෙනවා. හරිද?
මහාන්ත්‍රයේදී මොකද වෙන්නේ? මහා අන්ත්‍රයේදී ආහාරයේ තියෙන ජලය කලින් වගේම දේහයට අවශෝෂණය වෙනවා. මෙතනින් පෝෂක අවශෝෂණය වෙනවා. මෙතනින් ජලය අවශෝෂණය වෙනවා. හරිද? මහාන්ත්‍රය උණ්ඩුකය, ගුද මාර්ගය හා ගුද යන කොටස් ටිකට අයිති වෙනවා. හරිද? මහාන්ත්‍රයට තමයි ගුද මාර්ගය සහ ගුද යන කොටස් තුනම අයිති වෙන්නේ මෙන්න මේ මහාන්ත්‍රයට. හරිද? එතකොට මේ හරිය ගුද මාර්ගය, ගුද මාර්ගය, උණ්ඩුකය කියන තුනම අයිති වෙන මේ මහාන්ත්‍රය කියන එකට. මල ද්‍රව්‍ය ගුද මාර්ගයේ తాවකාලිකව ගබඩා කරලා තියාගන්නත් ගුදය මගින් දේහයෙන් බැහැර කරන්නත් මොකද්ද මෙන්න මේ මහාන්ත්‍රය මගින් උපකාරී වෙනවා. මොකද කරන්නේ? తాවකාලිකව ගබඩා කරලා තියාගන්නවා වගේම ගුදය මගින් දේහයෙන් බැහැර කිරීම සිද්ධ කරනවා. පැහැදිලිද? ඕක තමයි ගුද මාර්ගය කතාව. ඊට පස්සේ ගුදේ ඔස්සේ ඔන්න මේවා එළියට දානවා. පැහැදිලිද? මෙයාලට තියෙන එක උණ්ඩුකයයි. කුකුලන්ට වගේ උණ්ඩුක දෙකක් නැත. හරිද? පැහැදිලිද? මේක ටක් ගාලා සම්පූර්ණ කරගන්න. හරිද? ඔයාලට මේ පාඩමේ ටිකක් අර සංකීර්ණ කරුණු අවශ්‍ය නම් රිසෝස් බුක් එක පොඩ්ඩක් යූස් කරන්න. හරිද? දැන් මම මේ කියලා දුන්නේ සාමාන්‍යයෙන් එක්සෑම් එකට අවශ්‍යම පොයින්ට් ටික. හරිද? ඔය රිසෝස් බුක් එකේ තියෙනවා නිකම් පතරංග ජාතකය වගේ මුළු ජාතකයේම තියෙනවා. ඔයාලට එච්චර අවශ්‍ය නැහැ. හැබැයි අර ටිකක් තේරුම් ගන්න මෙතන මොකද්ද වෙන්නේ කියලා තේරුම් ගන්න ටික අපහැදිලි නම් පොඩ්ඩක් රිසෝස් බුක් එක ඩවුන්ලෝඩ් කරලා චුට්ටක් බලන්න. හරිද? එතකොට ටිකක් දැනුම හම්බ වෙනවා. මම හැමදාම කියනවනේ. ඕක පාඩම් කරන්න එපා. හැබැයි රචනා ප්‍රශ්න වගේ කරද්දී දැනුම ගන්න ඕක යූස් කරන්න පුළුවන්. හරිද? ඔය එන්සයිම කතාවෙම ඒ ටික තියෙනවා ලස්සනට ඒකේ තියලා. වෙන වෙනම හරිද? පිළිද? හරි නේද? හරි. එතකොට අර විතාංශිකාව සහ මකනවා වසුපැටි එක්ක පරිණිත සතෙක්ගේ ඒ කතාව තේරුණාද? ඒ කියන්නේ
පරිණත සතෙක් දැන් මෙහෙම හිතන්නකෝ. ඔන්න අන්න ශෝතය මෙහෙම ඇවිල්ලා රෝමණය මෙහෙම තියෙනවා. මෙතන විතංශිකාව තියෙනවා. මෙතන බහුනමිය තියෙනවා. මෙතන ජඨරාශිය තියෙනවා. මෙහෙම කියලා මෙහෙම යනවා. මේ කෙනා මේ හරිය මෙහෙම එනවා. හරිද? ඕක තමයි පරිණත සතෙක්ගේ ව්‍යුහය. හැබැයි වසුපතියෙක් එකක් ගත්තට පස්සේ මෙහෙම අන්න ශෝතය ඇවිල්ලා හරිද? විතංශිකාව මෙහෙම තියෙනවා. හරිද? බහුනමියක් මෙහෙම තියෙනවා. රෝමණය මෙහෙම තියෙනවා. හරිද? ඒකට ගොඩාක් විශාල විදියට මෙන්න මෙහෙම තමයි තියෙන්නේ ජඨරාශි. හරිද? පැහැදිලි. එතකොට මේකෙදි ජඨරාශිය ගොඩාක් විශාලයි. එතකොට මෙතන රෙනින්ෂාවය වෙනවා. මේක ඇතුළේ ක්‍රියාවලියක් වෙන්නේ නැහැ. දලතන්තු එයා කන්නේ නැති. එයා බොන්නේ කිරි විතරයි. ඒතර විතංශිකාව සහ රෝමණය කියන දෙකම පොඩි. හැබැයි මේකෙදි රෝමණය තමයි 80% විතර තියෙන්නේ. මෙතන ගොඩක්ම ලොකු වෙලා තියෙන්නේ ජඨරාශිය. මේක වසුපැටියකේ මේක පරිණති සතෙක්ගේ. පැහැදිලිද? ඒකත් දැනගන්න. එතකොට මේ රෝමනේ තියෙනවනේ අර ටිටික අඟිලි වගේ නේද? එතකොට ඒ වගේ ශ්‍රේෂ්ඨ ඵලය වැඩි වෙනවා. පුෂ්ටික ශ්‍රේෂ්ඨ ඵලය වැඩි වෙනවා. එතකොට ඒකින් අර හොඳට ජීර්ණයක් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. හරිද? ඒකත් දැනගන්න. එතකොට රෝමනේ විටමින් එහෙම සංශ්ලේෂණය වෙනවා. ඒකත් දැනගන්න. එතකොට බැක්ටීරියා පොටිසෝ මගින් විටමින් B හා K කියන ඒවා සංශ්ලේෂණය කරනවා. හරිද? විටමින් B හා K කියන ඒවා. කලින් කිව්වනේ විටමින් B සංකේත වායුත් එක්ක මම විටමින් B හා K කියන ඒවා සංශ්ලේෂණය වෙනවා. එතකොට අපිට ආහාර මගින් විටමින් B හා K කියන ඒවා දෙන්න එක අත්‍යවශ්‍ය නැහැ. හරිද? රෝමණයෙන් ඒවා සංශ්ලේෂණය වෙනවා. පැහැදිලි නේද? හරි. එතකොට ජීර්ණ පද්ධති දෙක ඉවරයි. හරිද? දැන් මේව නිකන් මේව කරන්න එපා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ජායා පෙජනක පද්ධතිය. ඕන දැන් පෙජනක පද්ධති ගැන හරක් වර්ගීකරණය ගැන කතා කරලා පෙජනක පද්ධතියට යනවා. එතකොට එළදෙනෙක්ගේ පෙජනක පද්ධතිය ඒව කතා කරලා ටිකක් සංකීර්ණයි. හරිද? ඒව හරියට ඉගෙන ගන්න නම් මේව ටික පුළුවන් වෙලා තියෙනවා. හරිද? දැන් මේ ටික කතා කරා කියන්නේ සාමාන්‍යයෙන් ලකුණු 20න් අඩුම ගානේවා ලකුණු ගන්නකො ලකුණු 8ක්වත් ස්කෝප් මේව කරලා තියෙන්නේ. හරිද? ප්‍රධානම කොටස් ටිකක් කතා කරේ. ඒකින්ද මේ ටික නැවත නැවත බලන්න. කරුණු හොයාගන්න සාමාන්‍ය නෝට් එකක් දෙනවා. හරිද? එතකොට මම දෙන්නේ ක්ලියර් නෝට් එකක්. අවශ්‍ය පොයින්ට් ටික විතරක් දාපු නෝට් එකක් මම දෙන්නේ. හරිද? එතකොට පතරංග නෝට් අර රිසෝස් බුක් එකේ තියෙනවා අර නිකන් ඒකේ තියෙනවා කැම්පස් මට්ටමටම නෝට් එක තියෙනවා. හරිද? එතකොට ඔයාලට ඒක පොඩ්ඩක් යූස් කරලා අර අපහැදිලි තැනක් තියෙනවා නේද? දැන් ඔය එන්සයිම් කතාව මෙහෙම බයෝ ළමයිට නම් අවුලක් නැතුව ඇති. සමහරවිට ආර්ට් ළමයිට ඒක ටිකක් තේරෙන්නේ නැහැ. පෙප්ටිඩේස් කියන්නේ මොකද්ද? සුක්‍රේස් කියන්නේ මොකද්ද? එහෙම අවුල්නේ හරිද? එතකොට ඒක චුට්ටක් එන්සයිම් එක එහෙම ලොකුවට ගන්න එපා. ඒ නම් හරිද? නම් එතකොට අක්නාශයෙන් ශාවය වෙන එන්සයිම් අක්නාශික විෂය. පිත්තාශයෙන් ශාවය වෙන පිත්තාශික විෂය. හරිද? ඔය සාමාන්‍ය විද්‍යාවට උගන්වන පොයින්ට් එක. හරිද? හරි. ඒ ටික බලන්න. දැන් හෙට ක්ලාස් එක මට ලයිව් කරන්න වෙන්නේ නැහැ. ඒකින්ද මං හෙට දාදෙන පේපරේ තින්නේ. හරිද? ඔයාලට පුළුවන් නම් මං හෙට තේත් එක දෙනවා. හරිද? දැන් ඉන්නේ ළමයි තුන්දෙනානේ. හරිද? දැන් මේ වෙලාවේ තමයි සාමාන්‍යයෙන් මොකක් හරි උපදෙසක් දෙනවා නම් දෙන්න හොඳ වෙලාව. මොකද මේ උවමනාවක් තියෙන ළමයි සෙට් එක තමයි ඉතින් වෙලා තියෙන්නේ. හරිද? එතකොට හෙට පේපර් එක රචනා පේපර් එකක් තියෙන ලෑස්ති වෙන්න මම එහෙම උනත් හෙට රැයට පේපර් එක තියෙනවා. හෙට ඔයාලට රැයට ක්ලාස් එක මම 10ට ඉතුරු වුණත් ඒක තියන්න පුළුවන්. හරිද? එහෙම කරමු සහ 2027 පසුපාඩම යනවා. ඒකත් මම දවසක් දානවා. හරිද? එතකොට ඒකට සම්බන්ධ වෙන්න නිසා ආයෙත් ක්ලාස් එක 18 වෙන්නේ නැහැ 19. හරිද? 19 වගේ ක්ලාස් එක පුළුවන් වුණොත් මම දාන්නම්. හරිද? අපිට තව මේ මාසෙ ඉවර වෙන්න තව ඒතකොට දවස් 10ක් වගේනේ තියෙන්නේ. එතකොට මේ පාඩම කොහොම හරි ඉවර කරන්න වෙනවා. මොකද
දැන් මේක ටික වෙලාවක් යන මම තියරිත් එක සේරම කියාගෙන ඉන්නා. හරිද? ඒ වුණාට උඩින් උඩින් පැන පැන යන්න බෑනේ. අපි මේක මේ විදිහට කරලා අනිත් පාඩම් ටිකත් ලබන මාසෙත් සාමාන්‍යයෙන් ප්‍රධාන පාඩම් දෙයක් කොහොම හරි ඉවර කරගමු. හරිද? ඒකට එහෙම කරන්න නම් මේ මාස ඇතුළත මේක කොහොම හරි බරක් දීලා ඉවර කරන්න වෙනවා. හරිද? ඒකට ඔයාලගේ සපෝට් එකත් ඒකටම ඕනේ. ඒකින්ද වැඩ කරන්න සහ මං හෙට ඉඳන් ඩේලි ටාගට් වලදී පාඩම් රිවිෂන් එකක් දානවා. අපි තාම මේක රිවිෂන් එක කළා නැහැ. කියන්නේ ඔයාලට තාම දීලා නැහැ ඒක. දේශගුණයේ පාඩම ගත්තොත් මම කියනවා දේශගුණයේ පාඩම කොටස් 3කට බෙදා ගන්න. 3න් පළවෙනි කොටස අද පාඩම් කළ ෂෝට් නෝට් එකක් අහන්න කියලා. එතකොට මොකද කරන්නේ? දේශගුණයේ පාඩමේ නෝට් එකක් ඉස්සෙල්ලා හොයාගන්න ඕන. හොයාගෙන ඉවර වෙලා පිටු ගාන අනුව ඒක කොටස් 3කට බෙදන්න. දැන් පිටු එක තියෙනවා කිය 100ක්. හරිද? නැත්නම් 75ක හිතන්නකො පිටු 75ක් දේශගුණයේ පාඩමේ මුළු නෝට්. ඔයා එක 25 කොටස් 3කට බෙදන්න. එතකොට හෙට පළවෙනි පිටු 25 පාඩම් කළා. ඒකේ තියෙන සාරාංශය අරගෙන ෂෝට් නෝට් එකක් ගන්න. ඒ ෂෝට් නෝට් එක මට එවන්න. හරිද? ඊට පස්සේ මම අනිද්දට දෙනවා දේශගුණ පාඩමේ දෙවෙනි කොටස පාඩම් කළ ෂෝට් නෝට් එක ගන්න. ඊට පස්සේ ඒකේ දෙවෙනි කොටස පාඩම් කරන්න. ඒකත් එක්ක මම රචනා ප්‍රශ්න, පාස් පේපර් රචනා ප්‍රශ්න හරි MCQ තම 2021 යන තව තියෙනවා. ඒකට 25ට යනකම් තියෙනවා. ඒකත් දෙනවා. ඒතකොට සාමාන්‍යයෙන් ඔයා ඇග්‍රිවලට දවසට පැය ඕනෑශ ඕක චුට්ටක් පාඩම් කරලා ෂෝට් නෝට් එක ගන්න මහ වෙලාවක් යන්නේ නැහැ නේ. ඔකට ඕන පැයක් එයි. ඕක MCQ එකක් විවරණය කරන් තමයි පැය 3ක් විතර යන්නේ. හරිද? අඩුම වුණොත් පැය 4ක් 5ක් යයි. පැය 5ට වැඩි වෙන්නේ නැහැ. හරිද? එතකොට සබ්ජෙක්ට් එකකට පැය 5ක් දෙනවා කියන එක මාස 4ක් තියාගෙන බැරි කමක් නැහැ කිසිම ළමයෙක්ට. හරිද? ඔන්න ක්ලාස් මුළු දවසම තියෙනවා නම් ඉතින් වැඩේ කරන්න වෙන්නේ නැහැ. හැබැයි කොහොම හරි ටයිම් එක මැනේජ් කරගෙන කොහොම හරි වැඩේ කරන්න. හරිද? දැන් පැය 5ක් සබ්ජෙක්ට් එකකට දෙන්න. එතකොට අනිත් සබ්ජෙක්ට් එකට පැය 5ක් දෙනම් පැය 15ක් දවසට වැඩ වෙනවා. හරිද? පැය 15ක් දැන් 24ක් වෙනවා. ඉතින් ඇත්තටම අමතර වැඩ ටික නවත්තන්න. හරිද? අමතර වැඩ ටික නවත්තලා මේකට පුළුවන් බර දෙන්න. හරිද? එහෙම දීලා වැඩේ කරන්න. මොකද දැන් අපිට හරියනවට කවුරුත් එහෙම මේ කැමති නැහැ. හරිද? බොරුවට hina වෙලා හිටියට එහෙම කවුරුත් ඔයාගේ අම්මා තාත්තා සහ ඕනනම් ගුරුවරයෙක් කැමති නැතුව කවුරුත් ඔය මේ ඔයාට හිතන්නකෝ රිසල්ට් ඇවිල්ලා පාස් කියලා දැනගත්තට පස්සේ WhatsApp එකට එන පණිවිඩ වලට වැඩිය ෆේල් කියලා දැනගත්තට පස්සේ අහනවා වැඩි. ඒක තමයි මිනිස්සුන්ගේ හැටි. හරිද? හොයනවා වැඩි ෆේල් කියලා දැනගත්තට මූ මොකද්ද කරන්නේ? පාස් කියලා දැනගත්තට පස්සේ නොකිය බැරි කමට කන්ග්‍රැචුලේෂන් කියනවා. නේද? ෆේල් කියලා දැනගත්තම දැන දැන අහනවා. හරිද? ඒ තමයි මිනිස්සුන්ගේ හැටි. එතකොට ඒව තේරුම් අරගෙන අපි ඒ වගේ මිනිස්සු ඉස්සරහ නිකන් චාටර් වෙන්නේ නැතුව වැඩේ කරාම ඉවරයි. හරිද? Tamanට ඉන්නේ Taman විතරයි. ඒක තේරුම් අරගෙන මේ මාස 7 දැන් මාස 4ක් ඇත්තෙත් නැහැ. තව දවස් කීයක් තියෙන දැන් අප්‍රේලුත් ඉවරගෙන යනවා. හරිද? ඒකට වැඩ ගොඩේ තියෙනවා කරන්න හැබැයි කාලය කියන එක චුට්ටයි තියෙන්නේ. ඒතර ඒ වැඩ ගොඩ මේ කාලයත් එක්ක ප්ලෑන් කරගෙන හරියට වැඩේ කරොත් ඒ වැඩේ කරන ළමයි ගේමක් ගහනවා. හරිද? දැන් මහා නෝට් ගොඩයක් තියෙනවා නම් ඒ ටික සේරම පාඩම් ගන්න බැරි නම් දැන් අපිට කරන්න පුළුවන් ඒවා අර වැඩියෙන් එන පාඩම් ටික පාස් පේපර්ස් කරන එක අන්න ඒවා කවර් කරගෙන යන්නේ. මෙච්චර තියෙනවා ගකා හැමදාම පළවෙනි පාඩම අල්ලගෙන ඕක පාඩම් කරගෙන හිටියොත් කවදාවත් ඒ ගන්න බෑ. හරිද? ඒ මගුල පාඩම් වෙන්නේ නැත්නම් ඒක පැත්තකින් තියලා වෙන පාඩමකින් පටන් ගන්න අලුතෙන්. හරිද? දැන් සාමාන්‍ය පොතකට පස්සේ පළවෙනි පිටු 10 විතර පාඩම් කරලා තියෙනවා හයිලයිට් කරලා තියෙන පාඩම්. අන්තිමට කවදාවත් අල්ලලවත් නැහැ. හරිද? එහෙම වෙන්නේ නැතුව දැන් ඔයාලටම තේරෙනවනේ ඔයාලා ලොකු ළමයි. ඒතකොට මම මෙහෙම කියන්න දෙයක් නෑ. ඔයාලට තේරෙනවා ඔයාලා කරන්න ඕනේ මොකක්ද කියලා. ඔයාලගේ ප්‍රශ්න තියෙනවා ඔයාලට තේරුණත් ඔයාලා කරන්නේ නැහැ. හරිද? කවුරු හරි පිටිපස්සෙන් ඉඳන් අදිනවා වගේ වැඩේ කරන්න නැති ප්‍රශ්න තියෙන්නේ. වැඩේ කොහොමද කරන්න? දැන් මේ පාඩම කියන එක ඇක්ටිව් වෙලා මාරම වැදගත්. ඒකට මේක මුලින් ඉඳන් අල්ලගන්න. දැන් මුලින් ඉඳන් කරන්නේ. ඒකට ඊයේ මොන හරි තේච්ච නැත්නම් තියෙනවා නම් දැන් රෙකෝඩින් බලන්න ඊයේ ආපු ළමයට රෙකෝඩින් බලන්න අවශ්‍ය නැහැ. මොකද ඒකට තව පැය 4ක් යනවා. ඒකට මගේ තේච්ච නැත්නම් ඒක මගෙන් අහන්න. ඒකට මම වොයිස් එකෙන් ඔයාලට ක්ලියර් කරලා දෙන්න. හරිද?
ආපුනිත ඒක බලන්න. එතකොට මුලින් නම් අල්ලගෙන යන්න. දැන් අද රෙකෝඩින් එක නම් මේ පොඩි මිස්ටේක් එක මුල් ටික රෙකෝඩ් දාලේ නැහැ. මට පස්සේනේ මතක් වුනේ. හරිද? බල මෙහෙම මේ ආපුනිත ළමයට මම ඒක වෙනම කියලා දෙන්නම්. මොනවද සාන්ද්‍රාහාරය ටිකනේ. හරිද? එහෙම තමයි. හරි. දැන් ක්ලාස් එක නවත්තනවා 10:35 වෙලා. ආයේ පෙචනක පද්ධතිය පටන් ගන්න බෑ මේකත් එක්ක මොකද දැන් ගොඩ ඔයාලට ඔළුවට දැම්මනේ. ඒකට ඔයාලට ඒක එපා වෙලා යන තේරෙන්නේ නැහැ. හරිද? ඒක වෙනම කොටසක්. එතකොට ඒක ප්‍රෙෂ් විදියට අපි ඊළඟ දවසේ ඉඳන් මුලින් ඉඳන් පටන් ගමු. ඒ ටික කරන්න කලින් මේ ටික හොඳටම ක්ලියර් වෙලා තියෙනවා. හරිද? එතකොට මම පාස් පේපර්ස් ටික හදලා තියෙන්නේ. ඒක කරන්න දැන් දාන්න පුළුවන්. නැත්නම් පාඩම ඉවරලා දාන්න පුළුවන්. එහෙම ඕනෙත් නැහැ මං හෙට හරි අනිද්දා හරි ඒ ටික දාන්නම්. මොකද දැන් පාඩම ඉවර වෙනකන් හිටියොත් තව කල් යනවා. හරිද? පුළුවන් විදියට කරමු. එතකොට පොඩි හරි අවබෝධයක් එනවනේ උගන්නන්නත් කලින්. හරිද? ඒ ටික සහ MCQ. MCQ එක පාස් පේපර් එකකට MCQ 8ක් විතර හොයාගන්න පුළුවන්. දැන් මේ කරපු ටිකෙන් අනන්තවත් ඇති. ආහාර ජීර්ණ පද්ධති බලන්න. හරිද? ඒ ටික බලන්න. නිකන් විරගෙන නිකන් හිටපුවා ප්‍රශ්න කරන්න. හරිද? ප්‍රශ්න කරන්න. එතකොට අනිවාර්යෙන් පේපර් ක්ලාස් එකට එන්න. හරිද? ඒ වෙලාවේ පේපර් එක ලියන්න. දැන් පේපර් එක ලියන ළමයි තමයි දන්නේ යාට කොච්චර ලකුණු තියෙනවද කියලා. හරිද? දැන් මම පේපර් එක සාකච්ඡා කරන්න ටයිම් එකක් නැති වුණත් මම පේපර් එක කරාට පස්සේ යාර වොයිස් එකකින් පැහැදිලි කරලා දෙනවා මෙන්න මේ වතම හරිද කියලා. සාමාන්‍ය රචනා පේපර් එක එහෙම නෑ. හරිද? අන්න ඒ ටික හරියට කරන්න ඒකින්ද පේපර් එකටත් ඇවිල්ලා ඒ ටිකත් කරගන්න. හරිද? හරි. එහෙනම් ක්ලාස් එක නවත්තනවා. වැඩ ටික කරගන්න මොන හරි තේරිච්ච නැති ප්‍රශ්නක් තිබ්බොත් මැසේජ් එක දාන්න. හරිද? හරි එහෙනම් අවුලක් නෑ නේද? පේනවද නැද්ද කියන්න බලන්න මොන හරි ප්‍රශ්නයක් තියෙනවනම් නවත්තන්න කලින්. අවුලක් නෑ නේ. හරි. එහෙනම් අවුලක් නෑ මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් අහන්න. හරිද? හරි එහෙනම් good night පුතු සරණයි හැමෝටම.